right. හරි. එහෙනම් අපිට අද දවසේ අලුත් පාඩමක් කතා කරන්න තියෙන්නේ අපේ 10 පන්තියේ කතාව හතරවෙනි පාඩම නිව්ටන් නියම පිළිබඳව. ඒකවල අද දවසේ ඒක තමයි බලාගෙන යන පාඩම. මොකද සාමාන්‍ය මට්ටමේ ගත්තොත් එහෙම මේක ටිකක් ඇත්තම කතාවේ වගේ ටිකක් වැදගත් දෙයක්. මේ භෞතික ලෝකයේ ඇවිත් ඉවරලා අලුත් මේ දේවල් ප්‍රමාණයක් හොයාගන්න මේ අලුත් මානයකට යොමු කරන්න වැදගත් වෙච්ච එකක් තමයි මේ නිව්ටන් නියම කියලා කියන්නේ. කොට ඔය නිව්ටන් නියම කියලා එකට නම දාලම තියෙන වෙලෙ කරලා ඔය සංසිද්ධිය හොයාගත්තේ නිව්ටන් කියන විද්‍යාඥයා. එතකොට මේ නිව්ටන් කියන විද්‍යාඥයා ඇවිත් ඉවරලා සාමාන්‍යයෙන් අපි නිකන් කල්පනා කරොත් එහෙම අපිට ඒ වගේ දෙයක් කල්පනා වෙන්නේ නැති ගොඩක් වෙලාවට. ඒක මේ වෙද්දි හොයාගෙන තිබුණේ නැති වුණා. අපි මේ වෙලාවේ කල්පනා කරාට ඒ වගේ බරපතල සංසිද්ධි ගොඩක් අපි වගේ පුද්ගලයෙක් හොයාගන්න බැරි වෙයි බොහෝ විට පැහැදිලිවම. හරි? එතකොට එයා මේ කාරණා විතර නෙවෙයි ඊට වඩා ගොඩක් දේවල් හොයන්න තියෙනවා. එයා හොයාගත්ත චූටි කොටසක් තමයි අපිට මේ පාඩමේ කතා කරන්න තියෙන නිව්ටන් නියම කියලා. එතකොට ඒකෙදී ඇත්තටම අපි කතා කරන්නේ නිව්ටන් නියම තුනක් පිළිබඳව තමයි කතා කරන්නේ මේකේ නිව්ටන් නියම පිළිබඳව තුනයි ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ. හරි. ඒකට අපි මුලින්ම දැනගන්න ඕනේ සංකල්පය තමයි බලය කියන්නේ මොකක්ද කියන කාරණාව දැනගන්න ඕනේ. නිව්ටන් නියම ගැන කතා කරන්නේ. ඒකෙදි බලය කියන්නේ අපි මොකක්ද කියලා පොඩි කාලේ ලාපත් ඉගෙනගෙන තියෙනවා. මොකක්ද බලයක් කියලා කියන්නේ? මොකක් හරි ඇදීමක් එහෙම නැත්නම් කල්ු කිරීමක් කියන එක තමයි බලයක් කියලා කියන්නේ. නේ? ඔව්. එතකොට මේ බලයකට මොනවද කරන්න පුළුවන් කියලා අපි එදා 9 පන්තියේදී වගේ ඉගෙනගෙන තියෙනවා පොඩි කාලේ. ඔව්. ඒ කියන්නේ බලයකට කරන්න පුළුවන් වැඩක් තමයි වස්තුවක් චලනය කරන්න. ඒක නිශ්චලව තිබ්බ වස්තුවක් චලනය කරන්න පුළුවන්. ඊට පස්සේ චලනය කරන වස්තුවක් වුණා නිශ්චල කරන්න පුළුවන් මේ බලය කියන එක දාලා. එතනින් එහාට චලනය කරන වස්තුවක වේගය වෙනස් කරන්න පුළුවන්, දිශාව වෙනස් කරන්න පුළුවන්, ඊට පස්සේ වස්තුවක හැඩය වෙනස් කරන්න පුළුවන්. උන් ඔය වගේ දේවල් තමයි බලයකට කරන්න පුළුවන්. right. ඒකෙදි අපි මූලිකවම දැනගන්න ඕනේ කාරණාව තමයි බලයට ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා ෆෝස් කියලා. ඒකෙන්ද අපි විද්‍යාවේ බලයක් නිරූපණය කරනවා නම් අන්නේ බලය නිරූපණය කරන්නේ කැපිටල් F කියන අංකයෙන් තමයි නිරූපණය කරන්නේ. ඒකෙදි අපි මේ වගේ වස්තුවකට බලයක් දානවා අන්නේ බලය අපි නිරූපණය කරන්නේ මෙන්න මේ වගේ සරල රේඛා ඛණ්ඩයකින් සහ ඊහිසකින්. ඊට පස්සේ තමයි මෙන්න මේක බලය කියලා අපිට දාන්න පුළුවන් වුණා. එතකොට ඒකෙදි මෙන්න මේ ඊහිසෙන් නිරූපණය කරන්නේ බලය කොයි පැත්තටද දාන්නේ කියන කාරණාව. මොකද හේතුව බලය කියන්නේ විදිහට දෛශික රාශියක්. දෛශික රාශියක් කියන්නේ මොකද්ද? විශාලත්වයක් වගේම නිශ්චිත දිශාවකුත් තියෙනවා. අන්න ඒ වගේ භෞතික රාශියකට තමයි අපි මොන රාශිය කියලා කියන්නේ? දෛශික රාශිය කියලා කියන්නේ. එහෙනම් අන්න මේ විලාපේ බලය කියන්නේ දෛශික රාශිය. නම් අන්නේ ඔකේ දිශාව නිරූපණය කරන්න ඕනේ. එතකොට එහෙනම් මේ හිසෙන් මොකක්ද බලයේ දිශාව? මෙන්න මේ සරල රේඛා ඛණ්ඩයෙන් නිරූපණය කරන්න ඒ බලය කොච්චර විශාලයිද කියන කාරණාව. එතකොට මෙන්න මේ අදාළ වස්තුවට බලයේ යෙදෙන ලක්ෂය ගත්තොත් අන්න එකක් කියනවා උපයෝගී ලක්ෂය කියලා කියනවා. බලයේ යෙදෙන ලක්ෂය ගත්තොත් ඒකට අපි උපයෝගී ලක්ෂය කියලා කියනවා. ඔන්න ඔය ප්‍රධාන කාරණා ටික අපි මේ විදිහට දාන්න. ඒකට අමතරව මම මේගොල්ලන්ට කිව්වොත් එහෙම අපි මෙන්න මේ වගේ චූටි සරල රේඛා ඛණ්ඩයකින් නිරූපණය කරන්න චූටි බලයක් නම් අපි මේ වගේ දිග සරල රේඛා ඛණ්ඩයක් ගත්තොත් ඒකෙන් නිරූපණය කරන්න විශාල බලයක්. උට බලය මනින්නේ මොනවාගෙන්ද කියලා ගත්තොත් බලය මනින අන්තර්ජාතික ඒකකය තමයි නිව්ටන් කියන එක. ඒකට හේතුව බලය කියන සංකල්පය හොයාගත්තේ නිව්ටන් කියන විද්‍යාඥයා. අන්නේ ඉන්න බලය මනින්නට පාවිච්චි කරන්නේ මොනවද? නිව්ටන් කියන එක තමයි පාවිච්චි කරන්නේ. එතකොට අපි ස්කන්ධේ මනින්න කිලෝග්‍රෑම් පාවිච්චි කරනවා වගේ අන්න බලය මනින්න පාවිච්චි කරන්නේ නිව්ටන් කියන එකකය. එතකොට මම මෙන්න මේ වගේ චූටි බලයක් ගත්තොත් මේ වෙලාවේ 5යි නිව්ටන් වගේ කියලා. එහෙනම් මේකට වඩා විශාල බලයක් වෙන්න ඕනේ අපිට කියන්න පුළුවන් වුණා 20යි නිව්ටන් වගේ වෙන්න පුළුවන්. ඒ වගේ 5කට වඩා වැඩි වෙන්න ඕනේ. ඕක තමයි සංකීර්ණයි. හරි. දැන් අපි අද දවසේ දැන් අපි 10 පන්තියට අදාළව තමයි දැන් මේ ඉස්තර ටික මේ අනිත් එක කතා කරන්න යන්නේ. දැන් තමයි මේ අද අපිට අදාළ සංකීර්ණ ටික කතා කරන්නේ. මේවා අපි දැනගෙන ඉන්න ඕනේ කාරණා. හරි. එහෙනම් දැන් අපි මේ වගේ කේස් එකක් ගත්තොත් එහෙම අපි වස්තුවකට මේ වගේ බල දෙකක් ක්‍රියාත්මක වෙන අවස්ථාවක් ගත්තොත් මම මේ පැත්තට මෙන්න මෙතන ඉඳන් අපි දාන්න නිව්ටන් අපි කියමු 100ක බලයක් දානවා.
එතකොට මම වස්තුවේ ඒකේ විරුද්ධ දිශාවට අන්න මම දාන්න බිඳු කරලා නිව්ටන් 60ක බලයක් දානවා. එතකොට මොකද වෙන්නේ කියලා බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට නිකන් ඔක සාමාන්‍යයෙන් හිතලා බලන්න වස්තුවක් අරගෙන ඒ වස්තුවේ එකිනෙකට මේ පැත්තට 60ක වගේ බලයක් දාලා අදින්න කියනවා. මේ පැත්තට 100ක වගේ බලයක් දාලා අදින්න කියනවා. එහෙම අදින්න කිව්වොත් ඔයගොල්ලන්ට ඇත්තටම කල්පනා වෙන්න ඕනේ ප්‍රැක්ටිකලි මොකද්ද මේ වස්තුව ගමන් කරොත් මෙන්න මේ පැත්තට ගමන් කරන්න ඕනේ ඇත්ත. කොහොමද විශාල බලයක් ගන්න යන්න ඕනේ. මේ වෙලාවේ ඇත්තටම මේ පැත්තට 100ක් දාලා මෙන්න මේ පැත්තට 60ක් දැම්මොත් එහෙම මේ වස්තුව මත සමස්තයක් විදිහට ක්‍රියාත්මක වෙන බලය කොච්චරද කියලා බැලුවොත් මේ දිශාවට සාමාන්‍යයෙන් 40ක් වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔයගොල්ලෝ හිතලා බලන්න පුළුවන්. පෙට්ටියක් අපි මේ පැත්තට තල්ලු මේ පැත්තට ඇදගෙන යන්න බලනවා එක්කෙනෙක් 100ක් දානවා. තවම කෙනෙක් හරි මොඩ මිනිස්සෙක් කියලා ඒ පෙට්ටිය අනිත් පැත්තට 60ක් දානවා. එතකොට මේ 100 කියන බලය දාලා 70ම යන මේකෙම ඔක යන්නේ නෑ. ඇයි අර අනිත් පැත්තට කියනවා. එතකොට මේකට බලක ගැත්තේ අපි මේ පැත්තට 100යි මේ පැත්තට 60යි දැම්මට මේ වස්තුවට ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ 40ක වගේ එකක් තමයි මෙන්න මේ පැත්තට ක්‍රියාත්මක වෙන්නේ. අන්න මේ වගේ ක්‍රියාත්මක වෙන මේ 40යි නිව්ටන් කියන බලය අපි මේ වෙලාවේ එකට කියනවා අසමතුලිත බලයක් කියලා කියනවා. මොන බලයක් කියලා කියන්නේ? අසමතුලිත බලයක්. අන්න අසමතුලිත බලය කියන තාම වැදගත්. හරි. අපි මේ අසමතුලිත බලය කියන එකට ඉස්සරහා පාඩම් වලදී කතා කරන සංප්‍රයුක්ත බලය කියලා. හරි. මේකට අපි කතා කරන සංප්‍රයුක්ත බලය කියලා. මෙතනදී අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ වචනේ අසමතුලිත බලය කියන එක. එහෙනම් මෙහෙම කරොත් එහෙම අපි වස්තුවක් අරගෙන මේ වස්තුවට මේ පැත්තට නිව්ටන් 100කුයි මේ පැත්තට නිව්ටන් 100කුයි දාලා අන්න අපි කබාදින සංසිද්ධියක් වගේ ගත්තොත් අර කොල්ලොත් අදින්නේ 100ක් දාලා මේ පැත්තට කට්ටියක් අදින්නේ 100ක් දාලා. එහෙනම් මේ වස්තුව කොහෙටවත් අර කබේ කොහෙටවත් චලනය වෙනවද? අන්න චලනය වෙන්නේ නැහැ. අන්න ඒකේ තේරුම තමයි මේ වෙලාවේ මේ වස්තුව මත අසමතුලිත බලයක් නැහැ. තිබ්බනම් මේක කොහෙටද යනවා? මේ වස්තුව කොහෙටද චලනය වෙනවා. අන්න එහෙනම් මේ වගේ විරුද්ධ දිශා ඔස්සේ ක්‍රියාත්මක වෙන්නේ විශාලත්වයෙන් සමාන බලයක්. අන්න ඒ වෙලාවේ ඒ පද්ධතිය අපි සමතුලිතයි කියලා කියනවා. සමතුලිතයි කියලා කියනවා. එහෙනම් අන්න දැන් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ බල විරුද්ධ දිශාවල් වලට සමාන ප්‍රමාණවලින් ක්‍රියා කරනවා ඒ වෙලාවේ ඒක සමතුලිතයි. අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන්න නම් එක පැත්තකට ක්‍රියාත්මක කරන බලය වැඩි වෙන්න ඕනේ. ඒ අසමතුලිත බලය කොහොමද හොයාගන්න කියලා. කොහොමද හොයාගන්නේ? අන්න අර විශාල බලයේ කුඩා බලය අඩු කරලා තමයි අසමතුලිත බලය ගන්නෙ. ඒ බලයේ දිශාව කොහෙද? අන්න විශාල බලයේ දිශාවට තමයි ඒ අසමතුලිත බලය ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලි නේද ඒ කාරණා ටික? හරි. එහෙනම් දැන් ඔන්න ඔය වටපිටාව පාවිච්චි කරලා තමයි දැන් අපි නිව්ටන්ගේ පළවෙනි නියමය ගන්න යන්නේ. නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් යන්නේ මෙන්න මෙහෙම කතාවක්. මොකක්ද? බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන තාක් කල් තම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බාහිර අසමතුලිත බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන තාක් කල් ඒ වස්තු කොහොමද ඉන්නේ? එක්කෝ යානිකම් නිශ්චලයි කියලා කියනවා. එහෙම නැත්නම් ඒක ඒකාකාර ප්‍රවේගයකින් චලනය වෙනවා කියලා කියනවා. එහෙනම් දැන් මම මේ පළවෙනි නියමය හරියට කියන්න යන්නේ. එයා කිව්වේ මොකද්ද? බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වන තුරු නිශ්චලතාවයේ පවතින වස්තු නිශ්චලතාවයේද චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන්ද චලනය වේ. උන්නෝක තමයි නිව්ටන්ගේ පළවෙනි කිව්වේ. හරි. අපි එහෙනම් මේ නිව්ටන්ගේ පළවෙනි පැහැදිලිවම මතක තියාගන්න ඕනේ. හරි. ඔයගොල්ලන්ට විභාගෙට ඇහුවොත් කියාගන්න පුළුවන් වෙන මට්ටමේ මතක තියාගන්න ඕනේ. එහෙනම් නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් යාම තත්ත්වය කිව්වේ බාහිර අසමතුලිත බලයක් හේදෙන තුරු නිශ්චල වස්තු නිශ්චලතාවයේ පවතින කල
චලනය වන වස්තු කොහොමද ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන්නේ? හරි. දැන් ඔය කියපු සංසිද්ධිය අපිට මේ භෞතික ලෝකේ දකින්න පුළුවන් කියලා වෙලා තමයි දැන් බලන්න යන්නේ. ඇත්ත අපිට මේ ලෝකේ නිශ්චලතාවයේ තියෙන වස්තු නම් මේක තියෙනවා. ඇත්ත. මේ සමහර වස්තු තියෙනවා. දැන් අපි මේසයක් උඩ පොතක් තියලා තිබ්බොත් එහෙම ඒක නිශ්චලයි. ඔව්. ඒ කියන්නේ ඒකේ මේ වගේ අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක අනිශ්චිතතාවය. දැන් ඉස්සන් කිව්වේ ඒකයි. මොකද්ද? අසමතුලිත බලයක් ක්‍රියාත්මක දාලා නැත්තම් නිශ්චල තියෙනවා නිශ්චලයි. හරි. මේක උඩ පොතක් තියෙනවා. එයා හැමදාම නිශ්චලයි. අපි අද තියලා තිබ්බ පොත හෙට උදේ බලද්දී අල්ලපු දෙයක් ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ අන්න එයාගාව අසමතුලිත බලයක් නැහැ. හරි. ඒක නම් පැහැදිලි. ඒ කියන්නේ මේ ලෝකේ අපිට පේන්න තියෙනවා නිශ්චල වස්තු තියෙනවා. නිව්ටන් කියපු එකෙන් අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ යාගාව අසමතුලිත බල නැහැ. බල නැහැ කියන්නේ තේරුම් තමයි එයාට දීලා තියෙන සමතුලිත බල. හැබැයි අපිට මේ භෞතික ලෝකයේ ඒකාකාර ප්‍රවේගයෙන් යන වස්තු පේන්නේ නැහැ. ඇත්ත. ඒකාකාර ප්‍රවේගයෙන් හැමදාම එකම වේගකින් යන වස්තු පේන්නේ නැහැ. නෑ තමයි. දැන් බස් එකකට වගේ වුණත් ඒකාකාර ප්‍රවේගයක් තියෙනකන් විතරයි දෙන්න පුළුවන්. නැත්තම් ඒක නවතිනවා ගිහින් ඉවරලා. ඔව්. ඒකට හේතුව තමයි මේ ලෝකේ ගොඩාක් වස්තු ගත්තොත් එහෙම අන්නේ වස්තු වලට අසමතුලිත බල ක්‍රියාත්මක වෙනවා. දැන් අපි කොහේ හරි උඩක තියෙන හිල්ලා බෝලයක් වගේ එකක් තිබ්බොත් එහෙම ඒක ඒකාකාර ප්‍රවේගයකින් නෙමෙයි චලනය වෙන්නේ. ඒක පොළව දිහාවට තරණයකින් තමයි එන්නේ. තරණයකින් එනවා. අපි ඒක දෙවෙනි පාඩමේදී දන්නවා ඇත්ත. මේ පල්ලෙහාට තරණයකින් එනවා. එහෙනම් මේකේ තේරුම තමයි එයා මත අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඔව්. අන්නේ ක්‍රියාත්මක වෙන අසමතුලිත බලය තමයි අපි මේ වායු ගෝලයේ තියෙන වස්තුවක් ගත්තොත් ආන් ඒකක ක්‍රියාත්මක වෙන අසමතුලිත බලය තමයි බර කියන බලය ක්‍රියාත්මක වෙනවා. ඒකයි කේස් එක. මේ ලෝකයේ ඇතුලේ තියෙන වස්තු වලට බර කියන බලය ක්‍රියාත්මක වෙනවා. මෙහෙම ගිහිල්ලා තිබ්බට ඒකට ඒකාකාර ප්‍රවේගයක් ගන්න බෑ. ඇයි අසමතුලිත බලයක් තියෙනවා. මේ වෙන මුත් බලමියාගාවනේ බර කියන බලය තියෙනවා. එතකොට මේක අසමතුලිත බලයක් නේ. උඩ පැත්තට මේ වගේ එකක් තිබුණා අන්න එහෙනම් සමතුලිතයි. එහෙනම් සමතුලිතයි. මේල අසමතුලිත බලයක් තියෙනවා. ඒක හින්දා යාට ඒකාකාර ප්‍රවේගයෙන් යන්න බැහැ. එහෙනම් උන් ඔය සංසිද්ධිය අපිට අත්දකින්න පුළුවන්. කොහෙදින්ද? ඔයගොල්ලෝ මෙන්න මේ පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් මිදිලා අභ්‍යවකාශයට ගියා නම් උන් ඔය නිව්ටන් කිව්ව ඊළඟ සංසිද්ධිය අත්දකින්න පුළුවන්. ඒ කිව්වේ ඔයගොල්ලෝ අභ්‍යවකාශයට ගියොත් එහෙම ඒ අභ්‍යවකාශයට යනවා කියන එකේ තේරුම තමයි ඔයගොල්ලෝ මෙන්න මේ ගුරුත්වාකර්ෂණයෙන් මිදෙනවා කියන්නේ. ඒ ගුරුත්වාකර්ෂණ බලය නැත්තම් බර කියලා එකක් කියන්න බෑ. බර කියලා කියන්නේ මොකක්ද? ගුරුත්වයේ විශ්ලේෂණය කරන බලයට තමයි. අන්න එහෙනම් ඔයගොල්ලෝ කවදා හරි අභ්‍යවකාශ ජීවිත මෙන්න මෙහෙම තිබ්බොත් එහෙම ඔයගොල්ලෝ ගාව කිසිම අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඒ විහිල්ල තියන්ති ඔයගොල්ලෝ නිශ්චලව තිබ්බේ මොකක් හරි වාහනයක රොකට් එක වගේ ගිහිල්ලා ඔයා ඉන්නේ රොකට් එක උඩ ඉඳන් එහෙම නතර කරලා ඔයා මෙහෙම අභ්‍යවකාශයට ගන්න තිබ්බා මෙහෙම. අන්න එහෙම තිබ්බොත් එහෙම දැන් යා නිශ්චලවමයි තිබ්බියා. මොකක්වත් වේගයක් ප්‍රවේගයක් දුන්නේ නැහැ. මෙයාගාව කිසිම අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බර නැතිවෙන්න හේතුව තමයි අපි බර ගන්න ඇවිල්ලා mg කියන ගුණිතෙන් තමයි ගන්නෙ. m කියන්නේ ස්කන්ධය, g කියන්නේ ගුරුත්වජ තරණය. අභ්‍යවකාශයේ මෙන්න මේ g කෙනෙක් නැහැ. ඒ g බිඳුවයි. එතකොට ඔයගොල්ලෝ ස්කන්ධයක් තිබ්බට වැඩක් නෑ. g කෙනෙක් නා බිඳුවයි. අන්නේ කියන්නේ බර කීයක් නේද බිඳුවක් එක. කියන්නේ බර කෙනෙක් නා බිඳුවේ නැහැ. අන්නේ නම් ඔයා අභ්‍යවකාශ ගිහින් නිශ්චලද? ඔයා හැමදාටම ඉන්නේ කොහොමද? නිශ්චල තමයි ඉන්නේ. ඔයාට කොහෙවත් යන්නේ නැහැ. ඔයා නිශ්චලද නිශ්චල. අන්න ඔයගොල්ලෝ එහෙම යන ගමන් මෙන්න මේ අභ්‍යවකාශයේදී ඔයගොල්ලෝට මේ වහන යන ගමන් 10යි මේ ස්ක්‍රීන් එකක ප්‍රවේගයක් වුණා නම්
අන්න ඔයා ජීවිත කාලෙටම ආන්නේ දුන්න ඒකාකාර ප්‍රවේගයේ ඒ ධාතු දිශාවට දිගටම යන ගමන් ඉන්නේ. මන්නේ ඇත්තටම ඔයගොල්ලෝ ගිහින් බලන්න මොකක්ද ඔයගොල්ලෝ අප්‍රකාශයට ගිහිල්ලා යන ගමන් වාහනේ උඩට යන ගමන් ඔයගොල්ලෝ අප්‍රකාශයේදී විදිනවා 20යි 21 පඩේකින් 20 කියමු. ඒ විදපු දිශාවට තමන්ගේ ජීවිත කාලයකට ඒ ගානටම ඒකාකාර ප්‍රවේගය යනවා. තේරුණාද? අන්න ඒක තමයි නිව්ටන් මේ පළවෙනි නියමයේ මේ දෙවෙනි කෑල්ල කිව්වේ. ඒක එහෙනම් මෙහෙදි අත්දකින්න බැරි හේතුව වලට තේරෙන්නේ. මොකක්ද හේතුව? මේ පෘථිවිය ගන්නකොට පෘථිවියේදී අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙනවා බර කියනවා. හැබැයි අප්‍රකාශය එක නෑ. අන්න එහෙනම් අප්‍රකාශයේදී මෙන්න මේ සංස්කෘතිය අත්දකින්න පුළුවන්. තේරුණාද කීයද? ඔයගොල්ලෝ කවදා හරි පුළුවන් වෙලා මොකක් හරි උකට කියන ගමන් අභ්‍යවකාශයේ මේ ඒකාකාර ප්‍රවේගී විතර බලන්න මොකක් හරි එකක් දුන්නා කියන පිටතලයි. ඒක අපිට පේනවා ඒ ගානට දිගටම යනවා. මුගේ ජීවිත කාලේ එක අනන්තයකට පායි පැත්තටම යනවා. ඕක තමයි වෙන්නේ. පැහැදිලිනේ කිව්වේ. හරි. එහෙනම් ඕක තමයි අපි ඉගෙන ගන්න ඕනේ පළවෙනි සංසිද්ධිය. පළවෙනි සංසිද්ධිය. හරිනේ? අපි නම් නෝට් එක පොඩ්ඩක් අරගෙන හරි. ඔකේ තව දේවල් ටිකක් කතා කරන්න තියෙනවා. ඒකත් කතා කරගෙන ඉවරලා ඉස්සරහට දේවල් ටිකක් බලාගෙන යනවා. හරි? හරි. එහෙනම් අද දවසේ දිගේ දාලා ගන්නකො. හතරවෙනි පාඩම චලිතය පිළිබඳව නිව්ටන් නියම. චලිතය පිළිබඳව නිව්ටන් නියම. හරිනේ? හතරවෙනි පාඩම. හරි. ඒකේ යටතේ අනුමානකාර ගන්න බලය right. ලියන්න කියන තරලකට දාලා ඇදීමක් හෝ තල්ලු කිරීමක් ලෙස ඇදීමක් හෝ තල්ලු කිරීමක් ලෙස බලය දැක්විය හැක. බලය දැක්විය හැක. ඊළඟට තරලකට දාලා ලියන්න බලය දෛශික රාශියකි. බලය දෛශික රාශියකි. ඒකටම ලියන්න එනම් විශාලත්වයක් මෙන්ම නිශ්චිත දිශාවක්ද පවතී. නිශ්චිත දිශාවක්ද පවතී. right. ඊළඟට තරලකට දාලා ලියන්න බලය මනිනු ලබන අන්තර්ජාතික ඒකකය සිංහලෙන් ලියන්න නිව්ටන්. සිංහලෙන් ලියන්න නිව්ටන්. වරණක් ඇතුලේ කැපිටල් N
වරණක් ඇතුලේ කැපිටල් N V V right ඊළඟට ලකුණු දාලා ලියන්න බලයේ විශාලත්වය සරල රේඛා ඛණ්ඩයකින්ද කමාවක් දාලා බලයේ දිශාව ඊ හිසකින්ද නිරූපණය කෙරේ right දැන් අපි ඔක චුට්ටක් රූපමය ආකාරයක් දාගන්නවා හරි ඔයගොල්ලෝ මේ වගේ වස්තුවක් ඇඳලා ඒ වස්තුවේ කවුරු හරි දන්නේ නැත්නම් මේක උපයෝගී ලක්ෂය බව එකක් දාගන්න මේ වගේ චූටි රක් දාලා ඉතලයක් දාලා ඒක ලියාගන්න 5 නිව්ටන් වගේ කියලා ඊට පස්සේ මේ වගේ ටිකක් ඊට වඩා දිග එකක් දාලා ඉවරලා ඒක ලියාගන්න 20 නිව්ටන් වගේ ඒකේ තේරුම තමයි මේ ත්‍රිකෝණයේ දිගෙන් පෙන්වන්නේ බලයේ විශාලත්වය 50 කියලා දාන්න 50 කියලා දාන්න පුළුවන් මේකට වඩා වැඩි දෙයක් දුන්නේ ඉච්චරයි ත්‍රිකෝණයේ දිග වැඩි කියන්නේ බලයේ වැඩි කියන්නේ හරි මේ වගේ රූපයක් දාලා හරි ඊළඟට අපි සමතුලිත බලයක් කියන්නේ මොකක්ද අසමතුලිත බලයක් කියන්නේ මොකක්ද කියන කාරණාව ටිකක් ගන්නවා right ලියන්නේ එහෙම යටින් තරලා කරලා කිසියම් වස්තුවක් මත ඒක රේඛීයව එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශා ඔස්සේ විශාලත්වයෙන් සමාන බල ක්‍රියා කරන විට වස්තුව චලනය වීමක් සිදු නොවේ
ඒකටම ලියන්න. එනම් එම බල එනම් එම බල සමතුලිත බල වේ. සමතුලිත බල වේ. right. දැන් අපි මෙන්න මේ වගේ රූපයක් දාගන්න යන්නේ. වස්තුව තියෙනවා මේ පැත්තට 100යි ඒ කෙලින්ම අනිත් පැත්තට 100යි. යටි ලියා ගන්න සමතුලිත බල. මේ වෙලාවේ වස්තුව චලනය වෙන්නේ නැහැ. නිශ්චලයි. හරි. ඕනනම් සරණක් කරගෙන එකක් ලියා ගන්න. වස්තුව නිශ්චල වේ. සමතුලිත බල නම් වස්තුව නිශ්චලයි. නම් කරගන්න ඕනේ කියලා අහන්නේ මේකේ අගයන් ටික දාගන්න. ඔයගොල්ලෝ කැමති අගයක් දාන්න පුළුවන්. මේකට පුංචි අගයක් මේකට ලොකු අගයක් තිබුණා. හරි. අපි දැන් අසමතුලිත බලයක් කියන්නේ මොකක්ද කියන තමයි දැන් ලියන්න යන්නේ. right. ලියන්න යටින් තම බලන්න දාලා කියනවා. කිසියම් වස්තුවක් මත ඒක රේඛීයව එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශා ඔස්සේ විශාලත්වයෙන් අසමාන බල ක්‍රියා කරන විට වස්තුව චලනය වේ. ඊළඟ තරුණ දාලියෙන්න එම අවස්ථාවේ අසමතුලිත බලයක් ක්‍රියා කරයි. ඒකම ලියන්න.
බල දෙකෙහි අන්තරයෙන් බල දෙකෙහි අන්තරයෙන් අසමතුලිත බලයේ විශාලත්වයද අසමතුලිත බලයේ විශාලත්වයද කමාවක් දාලා විශාල බලයේ දිශාවෙන් විශාල බලයේ දිශාවෙන් අසමතුලිත බලයේ දිශාවද ලබාගත හැක අසමතුලිත බලයේ දිශාවද ලබාගත හැක right එහෙනම් දැන් අපි මේ වගේ රූපයක් දාගමු ඔයගොල්ලෝ මේක දාද්දී මේ 100 නිව්ටන් බලයේ සරල රේඛා ඛණ්ඩය වැඩි දිගට තිබුත් 60 නිව්ටන් බලයේ සරල රේඛා ඛණ්ඩය තරමක් අඩු දිගට තිබුත් වෙන්න ඕනේ. ඒකද ඒකෙන් තමයි මේ විශාලත්වය නිරූපණය කරන්නේ. අපි කලින් ඉන්නේ වාග්යේද මේකට ලියමු මේ තියෙන ඉවරලා අසමතුලිත බල. එතකොට වස්තුව මොනවා වෙනවද? වස්තුව චලනය වෙනවා. වස්තුව චලනය වේ. යටින් අපි ඒ අසමතුලිත බලයේ ගණනය කොහොමද කියලා ලියලා තියෙන්නේ ඒක ගන්න හැටි ලියමු. දාගන්න. විශාල බලයෙන් අඩු කරන්න ඕනේ කුඩා බලය. අන්න මේක කොහෙද 40කින් ඉඳන් කියනකොට. හැබැයි බලය කියන්නේ දෛශ්‍යයන් දිශාව කියන්නේ දිශාව කිව්වේ කොහෙද? විශාල බලයේ දිශාවට. මේ පැත්තට කියනවා අපි නිරූපණය කරගමු. මේ පැත්තට තියෙන නිරූපණය කරගමු. හරි නේද? හරි. දැන් අපි නිව්ටන්ගේ නියම ටික එක දිගට පිළිවෙලට ලියන්න ඕනි කියලා ඒකෙදි අපිට දෙවෙනි නියමය ගැන කතා කරන්න යන්නේ තව පටිවිඩාවේ දේවල් ටිකක් ඕන වෙනවා. අපි අර නෝට් එක පිළිවෙලට තියෙන්න ඕනි හින්දා අපි ඒකේ ඒ ඉතුරු බල මොන වගේ ඒවද කියලා කතා කරලා ඒ බල ටිකත් උතන ලියලා නිව්ටන් නියම ටික ලියාගෙන යන්න. කතා කරගෙන යන්න. හරි? හරි. එහෙනම් දැන් ආයේ පොඩි අපිට සංසිද්ධියක් තේරුම් ගන්න තියෙනවා. හරි. ඒක ගැන තමයි මේ දැන් කියන්නේ යන්නේ. හරි. මම අහනවා. දැන් එතකොට මම මේ වෙලාවේ එක බලයක් ගැන කියලා දෙන්න යන්නේ මේ නියමයම සම්බන්ධ කරගන්න. දැන් අපි ඔයගොල්ලෝ කිව්වා
මේ වගේ මේසයක් උඩ මොකක් හරි වස්තුවක් තියලා තියෙද්දී ඒක නිශ්චලව තියෙනවා කියන එක ඔයගොල්ලෝ පිළිගන්නවා. ඇත්ත. නිව්ටන් විද්‍යාඥයා කිව්වා වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් හරි නිශ්චලව හරි තියෙනවා නම් අසමතුලිත බලයක් තියෙන්න බෑ. නිව්ටන් ඒක කිව්වේ. එයා කිව්වේ අසමතුලිත බලයක් නැත්නම් එක්කෝ නිශ්චලයි නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. ඊට අනිත් පැත්ත කල්පනා කරන්න පුළුවන්. එහෙනම් වස්තුවක් නිශ්චලයි හරි ඒකාකාර ප්‍රවේගයෙන් හරි යනවා නම් අසමතුලිත බලයක් තියෙන්න බෑ. ඇත්තනේ. එහෙනම් දැන් මම ඔයගොල්ලෝගේ අහන්නේ මෙන්න මේ කාරණා. මොකක්ද? මේකයක් මේ වගේ වස්තුවක් තියෙනවා. ඇත්ත. මේ ලෝකයේ තියෙන හැම වස්තුවකටම දැන් මම කලින් කියද්දී කිව්වා මොකද්ද? මේ වගේ බර කියන බලය ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වා. අපි බරට දාන්නේ W වක්‍ර. ඒකට හේතුව බරට ඉංග්‍රීසියෙන් කියන්නේ weight කියලා කියන්නේ. ඒක තමයි කැපිටල් W වක්‍ර පාවිච්චි කරන්නේ. එහෙනම් මෙන්න මේ වස්තුව මත ක්‍රියාත්මක වෙන්නේ මේ බලය විතරයි නම් මේකට මේ කිය නිශ්චලව ඉන්න පුළුවන් දෙන්න බැරිද? එහෙම ඉන්න බෑ. මොකද මේ වෙලාවේ මේ අසමතුලිත බලයක් තියෙනවා. අසමතුලිත බලයක් නැතිනම් මේ වගේ බලයක් අනිත් පැත්තට තියෙන්නේ. අන්න එහෙනම් හරි. එහෙනම් මේ වෙලාවේ තේරුම් ගන්න ඕනේ කාරණා තමයි මේසේ උඩ කියන මේ වස්තුවේ බර විතරයි නම් ක්‍රියාත්මක වෙන බලය මෙයාට මෙහෙම ඉන්න බෑ. ඉන්න බෑ. ඕනේ. ඔව්. අන්න ඔයගොල්ලෝ දන්නේ නැති අනිත් බලයක් විතර ගන්න යනවාද? මොකක්ද? මේ ලෝකේ කොහේ හරි ස්පර්ශයක් වෙලා තියෙනවා නම් ගෑවිලා වෙනවා නම් කියන්නේ අන්නේ ගෑවිලා තියෙන තැනින් ඒ වස්තුවට බලයක් එනවා. අන්න ඒ බලයට අපි කියන වෙලාව අභිලම්බ ප්‍රතික්‍රියාව මම කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව. නැත්නම් ඔකට ප්‍රතික්‍රියා බලය කියලා කියනවා. ප්‍රතික්‍රියා බලය කියලා කියනවා. ඔන්නෝය අභිලම්බ ප්‍රතික්‍රියාව කියන එක අපි නිරූපණය කරන්න ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ කැපිටල් R කියන අකුර තමයි පාවිච්චි කරන්නේ. ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහෙද? ඒක ක්‍රියාත්මක වෙන්නේ ඒ ස්පර්ශ වෙන පෘෂ්ඨයට ලම්බව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මේ වෙලාවේ මේ වස්තුව ස්පර්ශ වෙලා තියෙන මේ මේසයේ පෘෂ්ඨයේ එහෙනම් ඒ පෘෂ්ඨය මගින් මේ වස්තුව මත ක්‍රියාත්මක වෙන්නේ මේ පෘෂ්ඨයට ලම්බව. අන්න ඒ ලම්බකව ක්‍රියාත්මක වන බලය මම මේ වෙලාවේ මේ වගේ දාන්නම්. එතකොට මේක තමයි R කියන්නේ. දැන් අපි දන්නවා මේක නිශ්චල වෙන්න නම් මෙන්න මේ R කියන මේ W කියන බල දෙක මොනවා වෙලා තියෙන්න ඕනිද? ඇත්ත. ඒ බල දෙක මොනවා වෙලා තියෙන්න ඕනිද? සමාන වෙලා තියෙන්න ඕනි. මේ වෙලාවේ බල 100යි නිව්ටන් නම් R කියන එක කීයක් වෙනවද? 100යි නිව්ටන් වෙනවා. ඒකට බල දෙක සමතුලිත වෙලා තියෙන්නේ අන්න ඒක තමයි මේ වස්තුව විස්තර වෙන්නේ. එහෙනම් දැන් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ R කියන බලය තලයට ලම්බකව ස්පර්ශ පෘෂ්ඨයෙන් ක්‍රියාත්මක වෙන්නේ. මේ වෙලාවේ මෙන්න මේ R කියන බලයට ගත්ත උස ප්‍රමාණයයි දිග ප්‍රමාණයයි මෙන්න මේ W ට ගත්ත ඒ කියන්නේ දිග ප්‍රමාණය මොනවා වෙන්න ඕනද? පැහැදිලිවම සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ දිගෙන් තමයි බලයේ විශාලත්වය පෙන්වන්නේ. ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මෙන්න මේ බර කියන බලයේ හැමදාම ක්‍රියාත්මක වෙන වස්තුවේ හරියටි. ඔයගොල්ලෝ දැනට මේ මට්ටමේ මතක තියාගන්න. හරි ඔයගොල්ලන්ට එහෙම නොවන වස්තු දෙන්නෙත් නැහැ. හරි අපි නිකන් මේ වගේ රවුම් වස්තුවක් ගත්තා කියමු. ඔය රවුම් වස්තුවේ මෙන්න මේ හරි පැහැදිලි පල්ලිහාට තමයි බර ක්‍රියාත්මක වෙන්නේ. නම් මේ වස්තුවේ මේ හරි පැහැදිලි තමයි පල්ලිහාට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඔයගොල්ලෝ මේ මුක්ති දාගන්න බල දෙක පාට දෙකකින් දාගන්න ඕනේ. මෙන්න මේ ස්පර්ශ පෘෂ්ඨයේ නම් මෙතෙන්ද කියන උසයි මේකේ හරි වෙලේ නම් මෙන්න මේ බර කියන බලයට ගත්ත දිග ප්‍රමාණය මොනවා වෙන්න ඕනද? සමාන වෙන්න ඕනේ. තේරුණා කිව්වෙද? අන්න එහෙනම් දැන් අපිට තේරෙනවා ඇත්ත මේ වස්තුව නිශ්චලව තියෙන්නේ ඒකින්ද. එහෙනම් දැන් පොළොව උඩ අපි මෙහෙම හිටගෙන ඉද්දී අපි නිශ්චල වෙලා තියෙන්නේ කොහොමද කියලා දැන් ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. අපි මේ පොළොව උඩ හිටගෙන ඉද්දී අපි නිශ්චල වෙලා තියෙන්නේ ඔය සින්න කිසිම තමයි. අපේ බරට සමාන බලයක් පොළොවේ
අපේ අනිත් පැත්තට ක්‍රියාත්මක වෙනවා. ප්‍රතික්‍රියා බලයක්. අපේ බර ඇවිල්ලා නිව්ටන් 500යි නම් නිව්ටන් 500ට සමාන අභිලම්බ ප්‍රතික්‍රියාවක් උඩට ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් තමයි අපි නිශ්චල වෙන්නේ. තේරෙන්නේ කිව්වෙක. අන්න අලුතෙන් ගෙනගත්ත බලයක්. මොකද්ද? අභිලම්බ ප්‍රතික්‍රියාව. ඕකෙදි මට ක්‍රියාත්මක වෙන අනිත් කාරණාව මෙන්න මේක. දැන් මෙන්න මේ වගේ තලයක් ගත්තොත් ආනත තලයක් ඕකෙදි මෙන්න මේ වගේ වස්තුවක් තියලා තිබුණොත් එහෙම කොහොමත් ඕකේ බරකේක කෙලින්ම බලයක් තමයි තියෙන්නේ. මම මේ වෙලාවේ ඒක දාන්න යන්නේ නැහැ. ඔය වෙලාවේ බර කියන එක මේකේ හරිය හැදී දාන කෙලින්ම බලයක් තමයි තියෙන්නේ. මොකද ගුරුත්වාකර්ෂණ තියෙන පොළව දිහාවට. කෙලින්ම ඒ කේන්ද්‍රේ නැත්නම් ක්‍රියාත්මක වෙන තැන කෙලින් බලයක් තමයි තියෙන්නේ. ඒක මම දාන්නේ. හැබැයි අභිලම්බ ප්‍රතික්‍රියාව කොහොමද වෙන්නේ කිව්වේ? අභිලම්බ ප්‍රතික්‍රියාව ස්පර්ශ වෙලා තියෙන පෘෂ්ඨයට මොනවා වෙන්නේ කිව්වද? ලම්බක වෙන්නේ කිව්වා. එහෙනම් මෙහෙම ලම්බක නැහැ. මේ තලයට ලම්බකයක් ගහනවා කියන්නේ මෙහෙම එකක් ලම්බක නැහැ. ලම්බකයක් කියන්නේ අංශ 90ක් වෙන්නේ. අන්න එහෙනම් මේ වගේ ආනත තලයක් ගත්තොත් ඒ තලයට ලම්බකව තමයි කවුරු ක්‍රියාත්මක වෙන්නේ උනිට අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙන්නේ උනි. අන්න මේ තලයට ලම්බක කියන්නේ පෙරණි නම් අන්න හරි වැදගත් කාරණාවක්. මොකක්ද? අභිලම්බ ප්‍රතික්‍රියාව හැම වෙලේම ස්පර්ශ පෘෂ්ඨයට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ලම්බකව. ස්පර්ශ පෘෂ්ඨයට ලම්බකව තමයි යන්නේ. මේ විලාගේ ස්පර්ශ පෘෂ්ඨයට ලම්බකව තමයි යන්නේ. පෙරණි කිව්වේ. හරි. ඕක තමයි අපි මුලින්ම දැනගන්න ඕනේ බලය. අපිට තව බලයක් එකක් තියෙනවා. අපි ඒකත් කතා කරනකොට ඔය බලයෙන් මුලින්ම ආරම්භ. හරි? හරි. එහෙනම් ඕකේ යටතේ අනුමාත්‍රකාවක් විදියට ගන්න අභිලම්බ ප්‍රතික්‍රියාව එහෙම නැත්නම් ප්‍රතික්‍රියා බලය වර්ණකට ගන්නට කැපිටල් R. අභිලම්බ ප්‍රතික්‍රියාව එහෙම නැත්නම් ප්‍රතික්‍රියා බලය වර්ණක ඇතුලේ කැපිටල් R. හරි? හරි. අපි ඒක තුනක් මොකක්ද කියන එක ලියාගන්න. ලියන්නකො තරලම් කරලා ගියමු. කිසියම් වස්තුවක් ස්පර්ශව පවතින විට එම පෘෂ්ඨයට ලම්බකව වස්තුව මත ක්‍රියාත්මක වන බලය අභිලම්බ ප්‍රතික්‍රියාව නම් වේ. හරිනේ? හරි. එහෙනම් මේ වගේ රූප දෙකක් දාලා ඒ රූප දෙකේ අපි මේ වෙලාවේ කතා කරන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව හින්දා මේ බර කියන බලය දාන්න යුතුයි. මේ බර කියන බලය දාන්න යුතුයි. හරි. දාගන්නකො මේ වගේ රූප දෙකක්.
අභිලම්බ ප්‍රතික්‍රියාව නම් හැම වෙලේම ස්පර්ශ පුෂ්ඨයට ලම්බක වෙන්න ඕනි. හරි නේද? හරි නේද? හරි. මකනවා මම. හරි. දැන් ආයේ මේ අලුත් බල වර්ගයක් ගැන ඉගෙන ගන්න යන්නේ. ඔයගොල්ලෝ ඒකක් මේ විදිහට දන්නේ නැහැ. ඒකත් අලුත් බල වර්ගයක්. මේ බලය ගැන කතා කරලා පොඩි විවේකයක් ගන්නවා. හරි? මෙන්න මේ සංසිද්ධිය බලන්න. දැන් හරි. ඔයගොල්ලෝ මොකක් හරි වැඩක් කරන්න යද්දී ඒ වැඩේට පරහකින් යමු ඉන්නවනේ. කියන්නේ ඒ වැඩේ කරන්න පැත්තට නෙවෙයි අනිත් පැත්තට කරන්න යමු ඉන්නවනේ. කරන්න ගියොත් මේ කරන්න යම් කියලා වැඩේ කරන්නක බෑ මොනවා කියන්නේ වගේ කියන කට්ටිය ඉන්නවනේ. අන්න ඒ වගේ බලලත් ඉන්නවා. මෙලොවට නැති බල ඉන්නවා. කියන්නේ කරන්න යන වැඩේ පැත්තට නෙවෙයි. ආන්නේ වගේ උත් අපි කියන්නේ ඇවිල්ලා ප්‍රතිරෝධී බලය කියලා තමයි කියන්නේ. මොන බල කියලාද? ප්‍රතිරෝධී බල. එහෙනම් ඊළඟට අපි බලන්න යන්නේ ඇවිල්ලා මොනවා ගැනද? ප්‍රතිරෝධී බලයන් ගැන බලන්න යන්නේ. මෙන්න මේ ප්‍රතිරෝධී බල කියනකලා බල වර්ග තිබ්බට අපි මේ වෙලාවේ ප්‍රතිරෝධී බලයක් විදිහට කතා කරන්නේ ඝර්ෂණ බලය ගැන. අපි බලන්න යන්නේ ඝර්ෂණ බලය. හරි. දැන් මේක මොකක්ද කියලා චුට්ටක් බලමු. මේක මෙන්න මේ වගේ සීන් එකක්. මොකක්ද? අපි මේ වගේ පාරක මේ වගේ වස්තුවක් තියෙනවා. හරි. ඒ වස්තුවට අපි මේ පැත්තට බලයක් දීලා අපි කියමු 100 නිව්ටන් වගේ බලයක් කියමු. දීලා මෙන්න මේක චලනය කරන්න ගියොත් ඇත්තට චලනයේදී ටිකක් ලොකු වස්තුවක් වගේ නම් නිව්ටන් 100ක් දීලා චලනය කරන්න බැරි වෙන්නේ මාස් එකක් කියලා නිව්ටන් 100ක් දාන්න බෑ දැනෙන්නේවත් ඒ වගේ ලොකු එකක් බෑ පොඩි එකක් නම් චලනය වෙයි අන්න දැන් මට කියා ගන්න ඕනේ මොකක්ද වස්තුවක් චලනය වෙනවා නම් හරි චලනය වෙන්න පෙළඹුමක් දැන් බස් එකට චලනය වෙන්න දැම්මාට පොඩ්ඩක් දැනෙනවා ඉතින් බලයක් දාන්න අන්න වස්තුවක් චලනය වෙනවා නම් හරි චලනය වෙන්න පෙළඹුමක් තියෙනවා නම් හරි අන්න ඒ පෙළඹුම තියෙන පැත්තට නෙවෙයි විරුද්ධ පැත්තට ස්පර්ශ වෙලා තියෙන පෘෂ්ඨයෙන් ක්‍රියාත්මක වෙනවා බලයක් අන්න ඒ බලයට තමයි කියන්නේ අපි මොන බලය කියලාද ඝර්ෂණ බලය අපි මේ පැත්තට දාලා අදින්න යනවා මේ අනිත් පැත්තට දානවා තේරුණා අන්න ඒකට තමයි කියන්නේ මොන බලය කියලාද ඝර්ෂණ බලය ප්‍රතිරෝධී බලය අපි කරන්න යන නැත්නම් නෙවෙයි උන් කරන්නේ අපිට මෙහෙට යන්න ඕනේ මේ කොහෙද නැති ඉතින් ඇවිල්ලා අනිත් පැත්තට දාන්න ප්‍රතිරෝධී බලය ඒ ප්‍රතිරෝධී බල ගත්තොත් සාමාන්‍යයෙන් ප්‍රතිරෝධී බල අපි නිකන් නිරූපණය කරන්නේ කැපිටල් F එකක් වෙන තමයි නිරූපණය කරන්නේ හරි ප්‍රතිරෝධී බලය තේරුණා එහෙනම් දැන් මෙහෙම කරන් හිතන්නකො ඔයගොල්ලෝ මේකයක් මෙහිම තල්ලු කරනවා නම් ප්‍රතිරෝධී බලය කියන්නේ කොහෙටද තල්ලු කරන පැත්තට විරුද්ධ පැත්තට තියෙන හැම වෙලේම කරන්නේ විරුද්ධව තේරුණාද ඔයා දැන් මේ පැත්තේ ඉඳන් අපි හිතමුකෝ දකුණු පැත්තට තල්ලු කරනවා එතකොට ප්‍රතිරෝධී බලයෙන් කොහෙටද මේ ඝර්ෂණ වගේ ඒකයි ඉන්නේ වම් පැත්තට තේරුණාද ඒකයි ඉන්නේ වම් පැත්තට අපි වස්තුව වම් පැත්තට තල්ලු කරන්න බැලුවොත් ප්‍රතිරෝධය එන්නේ කොහෙටද මේ ඝර්ෂණ බලය ඒකයි ඉන්නේ අනිත් පැත්තට දකුණු පැත්තට තමයි ඉන්නේ තේරුණාද කිව්ව සංසිද්ධිය අන්න කරන වැඩේට අනිත් පැත්තට කරන්නේ කියලා පැහැදිලි කිව්වේ ඔන්න ඔය ප්‍රතිරෝධී බලය හින්දා තමයි මොකක් වෙන්නේද
ඔයගොල්ලන්ට අර මෙන්න මේ සංසිද්ධිය අපිට මේ පෘථිවි තලයේ බලා ගන්න බැරි ඔය කේස් එකකින් ඉඳන්. ඒ කියන්නේ දැන් අපිට ඕනිනම් ගෝලයක් වගේ එකක් මුලින්ම බලයක් දීලා ඒකාකාර ප්‍රවේගයක් දෙන්න පුළුවන් නේ කොටිස්ම. අපි හිතමුකෝ මේ වගේ වස්තුවක් මේ පැත්තට අපි හරි බලයක් දීලා 10යි ms ශ්‍රේණික ඒකාකාර ප්‍රවේගයක් මුලින්ම දෙනවා කියලා. දුන්නට උට හැමදාම ඒ දිහටම චලනය වෙන්න බෑ. ඇයි කියන්නේ ඕක මේ පොළොව දිගේ ස්පර්ශ වෙලා මේ පැත්තට යද්දී චලනය වෙන පැත්තට විරුද්ධ පැත්තට මොන බලය එනවද? අන්න අර කියන ඝර්ෂණ බලය එනවා. එතකොට අපි මුලින්ම මේ බලය ගෝලෙට එහෙම දාගෙන යන්නේ මුලින් දැම්ම බලය ඉවරයි. එතකොට ඝර්ෂණ බලය ඉවරනේ. චලනය වෙන පැත්තට විරුද්ධව ඌ ඉන්නවා හැම වෙලේම. එතකොට මේ දැන් අසමතුලිත බලයක් තියෙනවනේ. ඔව්. මේ අසමතුලිත බලය තියෙනවා. ඒකෙන්ද යාට මේ ගානේ ඉස්සරහට දිගටම යන්න පුළුවන්ද? එහෙම යන්න බෑ. මේ පිටිපස්සට දාව අල්ලගෙන ඉන්න හින්දා ඔක් ටික ගිහිලා මොනායනවා. නිශ්චල වෙනවා. අන්න දැකනේ අසමතුලිත බලයක් ක්‍රියාත්මක වුණොත් මුට ඇවිලි කරලා ඒකාකාර ප්‍රවේගයෙන්වත් නිශ්චලවත් කේස් බෑ. ඌ යනවා. යනවා කියන්නේ මේ ඒකාකාර ප්‍රවේගය නැතිලා යනවා. පෙරණේ කිව්වේ. ඕක මෙන්න මෙහෙම කරන්න පුළුවන්. මේ ඝර්ෂණ බලය කියන එක අඩු කරගන්න පුළුවන්. මෙන්න මේ පෘෂ්ඨයේ සුමට කරලා සිනීදු කරනවා කියන මේ ඝර්ෂණ බලය අඩු කරගන්න පුළුවන්. ඒ කිව්වේ මෙන්න මෙහෙම සංසිද්ධිය. ඔයගොල්ලෝ කිමේ වගේ ගත්තොත් අයිස් කුට්ටියක් උඩ ගත්තොත් අයිස් කුට්ටියේ මේ කියන ඝර්ෂණ බලය තාම අඩුයි. පෘෂ්ඨයේ තාම සිනීදු. අර ඒකනේ අයිස් වල ලිස්සන් කිව්ව. අන්න ඒ වගේ තැනක නම් ඔයගොල්ලෝ මේ වගේ 10 ගෝලයක් යවුවොත් ගොඩාක් වෙලා දිගට තමයි නවතින්නේ. ඒ කියන්නේ ගොඩාක් වෙලා 10 යනවා. 10 ගිහිල්ලා දෙමීට තමයි අඩු දිගට යන්නේ. ඇයි? මේ ඥාචුටි පොඩි බලයක් තමයි දෙන්න පුළුවන් කාර්යයයි. එතකොට ගොඩාක් දුර ගිහිල්ලා ඉන්න තමයි නවතින්නේ. අපිට පුළුවන් වුණා නම් මෙන්න මෙහෙම පෘථිවියේ නම් කොහේ හරි දැනක මේ මියා බින්දු කරගන්න පුළුවන් වුණා නම් එතකොට මේ යන පැත්තට තිබ්බ අසමතුලිත බලය නැතිලා යනවා. නැතිලා යනවා. එයා නැති වුණා කියන්නේ අන්න මොනා කරගන්න පුළුවන්ද? මෙයාට දිගටම ඒකාකාර ප්‍රවේගයෙන් යන්න පුළුවන්. මෙයා බිඳු කර මේ පෘෂ්ඨයේ 100ක් විතර කරවලු. මෙයා බිඳු වෙනවා බිඳු වල. අපි මුලින්ම ඒකාකාර ප්‍රවේගයෙන් මේ දිගට කියනවා. තරංගෙ ඕකට තමයි අපි අර කැරම් බෝඩ් එකක් වගේ එකක් ගත්තොත් ඒකට පවුඩර් දාන්නේ අන්න ඒකින්ද. එතකොට පවුඩර් දැම්මොත් එහෙම වෙන වැඩේ තමයි අපි ඒකට කියන්නේ පුයර කියලා කියන්නේ. සිංහලෙන් කියන්නේ මොනවා කියලා පවුඩර් වලට පුයර කියලා කියන්නේ. පුයර දැම්මොත් අර ඩිස්ක් එකෙන් ඉතට පහර දුන්නට පස්සේ උන් රවුම් 4-5ක් කිහිල් කරලා තමයි නවතින්නේ. පුයර දැම්ම නැත්තම් නෑ මග නවතිනවා. පුයර දැම්මොත් රවුම් 10ක් විතර 5ක් විතර යනවා. ඒ වෙලාවේ ඉන්නේ ඇයි ප්‍රශ්නේ වීම අඩු නේ. අපිට පුළුවන් වුණා නම් කැරම් බෝඩ් එකේ මොනා කරන්නද 100%ක්ම ඝර්ෂණ බලය කියන එක නැති කරලා උඩටම 100%ක් සිනිසු කරන්න සමහරට කරන්න පුළුවන් වුණා නම් සමහර ගැටෙත් වෙන ශක්ති හානියක් නෑ කියලා උපකල්පනය කරොත් අපි ඩිස්කට දවල් පහරක් කැහුවොත් අපි දවස් 20කින් එද්දි ඉත්ත මොනා වෙවි කියනවාද අර අපි දුන්න ප්‍රවේගයෙන් එහාට මෙහාට චලනය වෙවි තියෙනවා. ඒකට ඝර්ෂණය බිඳු කරලා අර බෝඩ් එකේ වදිද්දි වෙන හානියක් බිඳු කරගන්න පුළුවන් වුණා නම් එහෙම කරන්න බෑ. පුළුවන් වුණා නම් අර තරල ගහපු ඉත්තා ජීවිත කාලෙට එහාට මෙහාට දුන්න ප්‍රවේගයෙන් එහා මෙහා වෙවි ඉන්නවා. ඒ අසමතුලිත බලයක් නැහැ. දැනුනේ කිව්වේ. හරි. එහෙනම් අපි ඕක ටිකක් පොට් එකට අරගෙන එතනින් යන්න බලමු. මේ වගේ චලනය වෙන පැත්තට විරුද්ධ පැත්තට ක්‍රියාත්මක වෙන එකට තමයි කියන්නේ ඝර්ෂණ බලය. ඒකේ ස්පර්ශ වෙලා කියන තැනින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ස්පර්ශ වෙලා කියන තැනින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. බස් එකේ යනවා නම් බස් එකේ යන පැත්තට විරුද්ධව ටයර් වලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. බස් ඒ ටයර් ටික ගෑනගත්තා. දැන් අපි මොකක් හරි මේසයක් අල්ලු කරනවා මේක කකුල් තියෙන කකුල් වලින් තමයි අනිත් පැත්තට එන්නේ. ඒරණේ කිව්වේ ස්පර්ශ වෙලා කියන තැනින් තමයි එන්නේ විරුද්ධ පැත්තට. හරි? හරි. අපිට ඝර්ෂණය ඉස්සරහ පාඩමක් තියෙනවා. ඒකේ ඊට වඩා වැඩි ඉස්සර බලමු. හරි. එහෙනම් ඕකේ යටදී අර අභිලම්බ ප්‍රතික්‍රියාව ලිව්වා වාගේ ක්‍රියාන්‍ය අනුමාපාව ප්‍රතිරෝධී බලය වරණක් ඇතුලේ ඝර්ෂණ බලය ප්‍රතිරෝධී බලය වරණක් ඇතුලේ ඝර්ෂණ බලය
right ලියන්න තරමක් දාලා මෙහෙම කිසියම් වස්තුවක් චලනය වන විට හෝ ඊට පෙළඹුමක් ඇති විට පෙළඹුමක් ඇති විට ස්පර්ශ පෘෂ්ඨය මගින් වස්තුව මත ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියාත්මක වන බලය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියාත්මක වන බලය ඝර්ෂණ බලය නම් වේ. ඝර්ෂණ බලය නම් වේ. හරිනේ? හරි. අපි එන රූපයක් දාගමු. දාගන්න රූපයක්. දාගන්න රූපයක්. මේ රූපේ දාගන්න ප්‍රමාණවත්. අපි ඒකෙදි මේ CI නිව්ටන් කියන එක දාන්න නැතුව අපි ඒකෙදි දාමු මේක තමයි අපි යොදන බලය. මේක තමයි මොන බලයේද? ඝර්ෂණ බලය. ඒක හරියට ක්‍රියාත්මක වෙලා තියෙන ඕනි ස්පර්ශ වෙලා තියෙන පෘෂ්ඨයේ. මේ ස්පර්ශ වෙලා තියෙන පෘෂ්ඨයෙන් තමයි දාන බලයට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ. වෙන කොහෙන්වත් ඇඳලා හරියන්නේ නැහැ ඕක. හරි නේද? හරිනේ? රූපයක් දාගත්තනේ? දාගත්තා. හරි. එහෙනම් ඔයගොල්ලෝ තව චුට්ටක් තව බල වර්ග දෙකක් විතර කතා කරන්න තියෙනවා. හරි. ඒක අපි කතා කරන්න ඔයගොල්ලෝ වතුර ටිකක් එහෙම දීලා රවුමත් ගොල්ලෝ ඉන්නකො. හරි. හරි. විනාඩි 3ක් වගේ ගත්තොත් ඇති. විනාඩි 3කින් වැඩ ටික කරගෙන එන්න. හරි. ඔය ඔන්ලයින් එක කොහොමද තිබුදේ? ඔයගොල්ලෝ රවුම ගිහින් එන්න. හරි.
right හරි එහෙනම් අපි ඉතුරු බල දෙන්න ගැන කතා කරමු හරි හරි දැන් එතනින් එහාට තව බලයක් තියෙනවා ඒක ඇවිල්ලා මෙන්න මේ වගේ බලයක් ඔයගොල්ලෝ මොකක් හරි පන්තුවකින් මොකක් හරි වස්තුවක් දාලා ඇදලා තියෙනවා නම් දැන් අපි හිතමු පින්තූරයක් එල්ලලා තියෙනවා එහෙම නැත්නම් කෙලෙකක් එල්ලලා තියෙනවා අන්න සම්පූර්ණ කරලා තියෙනවා නැත්නම් මොකක් හරි බෝලයක් එල්ලලා තියෙනවා අපිට ඕනේ නම් නිකන් මොකක් හරි පොස්ට් එකක් එල්ලලා තියෙනවා කියලා හිතන්න පුළුවන් අන්න ඔය වගේ මොකක් හරි වස්තුවක් තන්තුවකින් එල්ලලා තියෙනවා වගේ වැඩක් වුණොත් සාමාන්‍යයෙන් අපි නිකන් බහලයක් වගේ එකක් අඳින්නේ මෙහෙම අඳින්නේ සාමාන්‍යයෙන් මේ වස්තුව තියෙනවා වස්තුවක් මොනවා වෙලා තියෙනවද එල්ලලා තියෙනවා අන්නේ එල්ලලා තියෙද්දි ක්‍රියාත්මක වෙන බලයක් තියෙනවා මොකක්ද මේ එල්ලලා තියෙද්දි වස්තුව මත ක්‍රියාත්මක වෙනවා ඒ එල්ලලා තියෙන තන්තුව දිගේ බලයක් වස්තුව මත එල්ලලා තියෙන තන්තුව දිගේ වස්තුව මත ක්‍රියාත්මක බලයක් තියෙනවා අන්නේ බලයට අපි කියන විදිහට ආතතිය කියලා කියනවා මොකක්ද කියන්නේ ආතතිය නැත්නම් ආතති බලය කියලා කියන්න පුළුවන්. උන්න ඔකට ආතතියට අපි සාමාන්‍ය ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? මට ආතතිය කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? ආතතිය වගේ එකක්. ආතතියට කියන්නේ ටෙන්ෂන් කියලා. මොකක්ද කියන්නේ? ටෙන්ෂන්. අන්න ඒකින්ද මේ ආතති බලය අපි නිරූපණය කරන්නේ කැපිටල් T කියන අක්ෂරයෙන් තමයි නිරූපණය කරන්නේ. හරි අන්නේ ආතති බලය තියෙන්නේ කොහොමද මේ වස්තුව මත තන්තුව දිගේ තමයි තියෙන්නේ මේ තන්තුව දිගේ මම දැන් තන්තුව උඩ මැරුත් තේ පේන විදිහ චුට්ටක් ගන්න කරලා යන්නේ ඔයගොල්ලොන්ට ඒක අඳින්න පුළුවන් අන්න දෙරණේ කිව්වෙක ආතති බලය එතකොට දැන් මම මේ වස්තුව නිකන් මේ පැත්තේ ගලවලා ඇන්දොත් එහෙම අන්න ඒක මත තන්තුව තිබ්බ තැන ඉඳන් තන්තුව දිගේ උඩට අන්න ආතති බලය තියෙනවා ආතති බලය තියෙනවා. එතකොට අපි මෙහෙම හිතමුකෝ. දැන් ඔයගොල්ලන්ට වස්තුවක් එල්ලලා නිශ්චලව තියලා තියන්න පුළුවන් නේ. තියලා තියන්න පුළුවන්. ඒ කියන්නේ නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් අපිට කල්පනා කරලා බලන්න පුළුවන්. ඒක මත අසමතුලිත බලයක් තියෙන්න පුළුවන්ද එහෙනම්? එහෙම තියෙන්න බෑ. මේ වස්තුව එල්ලලා නිශ්චලව ඉන්නවා නම් එයා මත අසමතුලිත බලයක් තියෙන්න බෑ. එහෙනම් දැන් අපිට තේරෙන්න ඕනේ අපි කිව්වා මේ පෘථිවියේ ඕනෑම වස්තුවක් මත බාර කියන බලය ක්‍රියාත්මක වෙනවා කියලා. එන්නේ බර කියන එකයි මේ උඩට ආපු ආතතියයි කියන දෙන්න මොනවා වෙලා තියෙන්න ඕනේ සමාන වෙලා තියෙන්න ඕනේ සමාන වෙලා තියෙන්න ඕනේ තේරුණා එතකොට මම මේ වෙලාවේ බර 100යි නිව්ටන් කිව්වනම් මේ ආතති බලය 100ක් වෙන්න ඕනේද නිව්ටන් 100ක් වෙලා තියෙන්න ඕනේ මෙයා සමතුලිත ඉන්නවනම් දැන් අපි හිතමුකෝ මොකක් හරි එල්ලලා තියෙන එකක් එල්ලලා ඉන්නකර කඩාගෙන වැටෙනවා කියලා අන්න මේ කියන්නේ මේ බර කියන බලයට අර තන්තුවට තරහ ගන්න බෑ මේකට බර කියන බලය. ඒ ටෙන්ෂන් එක ඒ එල්ලලා කියන තන්තුවට තරහ ගන්න බෑ. ඒක තමයි කඩාවල වැටෙන්නේ. ඒ තන්තුවේ තමයි ඒක අල්ලගෙන ඉන්නේ. එරනේ කිව්වේ. ඒක කියනවා මේ කියන්නේ වෙස්ත කාරණාව තමයි. මෙන්න මේකේ මොකක් හරි ඇතිනම් තියෙන වෙලාවක අන්නේ වෙලාවේ ක්‍රියාත්මක වෙනවා බලයක් ඒක කියන්නේ බලය. ඒකම මොනෝනේ හැටි කැටගරි කියන අපේ. හරි? එහෙනම් අපි ඒකත් චුට්ටක් ගමු. හරි? හරි. ලියන්නකෝ ඊළඟ එක්කෙනා විදියට ආතති බලය. right. ලියන්න දෙන්න. කිසියම් වස්තුවක් මත තන්තුවක් මගින්
ඇදීමකට ලක් කර ඇති විට ක්‍රියාත්මක වන බලය ආතති බලය වර්ණකට කැපිටල් T ආතති බලය වර්ණකට කැපිටල් T නම් වේ ඊළඟට අපිට දාලා ලියන්න ආතති බලය සෑම විටම ආතති බලය සෑම විටම වස්තුව මත තන්තුව දිගේ ක්‍රියාත්මක වේ. තන්තුව දිගේ ක්‍රියාත්මක වේ. right. අපි රූප තරහක් දාගමු. ඒ රූපය දාගද්දී මේ වගේ රූපයක් දාගන්න. ඒකෙ මෙන්න මේක කැපිටල් කී බව දාගන්න. අපි ඒ වස්තුවට අදාළව ඒ වස්තුව මත ක්‍රියාත්මක වෙන බල සෙට් එක තමයි කියන්න තියෙන්නේ. මේ ගහක් එළිලා තියෙන විදියක් වගේ එකක් නම් ඒක සමුද්‍රයේදලා තියෙනවා නම් මෙන්න මේ බරගෙන බලයයි ආත්මිකයේ කියන බලයයි දෙන්න සමානලා කියන ඕනි. ඒකට ඒක තමයි මේකේ දිගයි මේකේ දිගයි මොනවා වෙලා තියෙන්න ඕනිද? සමානලා කියන ඕනි. right. ඔයගොල්ලෝ මේකේ මේ රූපයක් දාගන්නද? ඒක දාගත්තී මෙන්න මේ බල දෙකේ ඉරිවල දිග සමාන වෙලා තියෙන්න හිතුවේ. මේ දිග සමාන වෙන්න ඇදලා තියෙනවා. right. හරි නේද? right. මම පුරුගේ බලනවා. හරි. ඊළඟට අපි අවසාන වශයෙන් කතා කරන්නේ වෙලිවලා අපි ඔය කතා කරපු බර කියන බලය. ඒක අවසානයේදී තමයි කතා කරන්න තියෙන්නේ. නමුත් මේ වෙලාවේ මේක තේරුම් ගන්න චුට්ටක් අවශ්‍ය වෙන හින්දා අපි කොතෙන්ද බර කියන බලයක් අරගෙන අපි අවසානයේ ඉති වැඩි විස්තර කතා කරමු කොහොමද කියලා එපො. මේ වෙලාවේ පොඩි කරුණු ටිකක් දැනගත්තා නම් ඇති. හරි? මොකක්ද? අපි සාමාන්‍යයෙන් ගත්තොත් මේ වස්තු වලට ස්කන්ධයක් කියලා එකක් තියෙනවා. ඕනෑම වස්තුවකට ස්කන්ධයක් කියලා එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ස්කන්ධය කියන එක මනින්නේ කිලෝග්‍රෑම් වලින් තමයි මනින්නේ. එතකොට ඔයගොල්ලෝගේ ස්කන්ධය තමයි ඔයගොල්ලෝ ඒ කිලෝ 72යි කිලෝ 50යි කිලෝ 60යි කියලා කියන්නේ ඔයගොල්ලෝගේ මොකද්ද? ස්කන්ධය. අන්නේ ස්කන්ධයට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඕනි නම් මෑස් කියලා තමයි කියන්නේ. ඒකින්ද මේ ස්කන්ධය නිරූපණය කරන්නේ අපි සිම්පල් M අකුරේ විද්‍යාවේදී. ඒක මනින්නේ මොනවාගෙන්ද? කිලෝග්‍රෑම් වලින් තමයි මනින්නේ. එතකොට
මෙන්න මේ පෘථිවියේදී වෙලා තියෙන වැඩේ තමයි මේ පෘථිවිය කියන්නේ ලොකු ගුරුත්වයක්. කියන්නේ මේ ලොකු වස්තු වලට අපි කියන ලොකු ගුරුත්වයක් කියලා. අන්නේ ලොකු ගුරුත්ව වලට පුළුවන් මේ චූටි ස්කන්ධ ඇදලා අල්ලගෙන ඉන්න පුළුවන්. අන්න ඒකින්ද තමයි මේ වගේ පෘථිවියක අපි මේ වගේ විද්‍යාව අපි මේක පල්ලෙහාට කොහෙවත් ගැටෙන්නේ නැතුව මේ විදිහට ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ලොකු ගුරුත්වයක් විසින් අපි ඇදලා අල්ලගෙන ඉන්නවා. ඒ ඇදලා අල්ලගෙන ඉන්නේ බලයක් තාල. අන්න ඒ බලය දැක්කොත් එහෙම ඒ බලය කොහොමද ගන්නෙ? ඒ බලය ගන්නේ මේ ඒ අකාල වස්තුවේ ස්කන්ධය 10න් වැඩි කරලා තමයි ගන්නෙ. මේ ගුරුත්වයෙන් දාලා තියෙන බලය ගන්න කරන්නේ. එතකොට ලොකු ස්කන්ධ වලට ලොකු බලයක් දෙලා තියෙන්නේ. බලය ගන්නේ ස්කන්ධය වැඩි කරලා ඉඳහම දැන් උදාහරණයක් කියලා ගත්තොත් එහෙම අපි ගමු කිලෝ 5ක එක්කෙනෙක් කිලෝ 5ක එක්කෙනෙක්ට නම් කොච්චරක් දාලා තියෙනවද 50 නිව්ටන් බලයක් දාලා තියෙන්නේ. ඒ ස්කන්ධ 10 නිව්ටන් කරනවා. අපි හිතමු කිලෝ 20ක් විතර එක්කෙනෙක් කියලා. කිලෝ 20ක් විතර එක්කෙනෙක් නම් එයාට 50ක් කියලා හරියන්නේ. එයාට දාලා තියෙන කුස්තිය කොච්චරද 200ක් දාලා තියෙන්නේ. ඒරනේ කිව්වේ. අන්න. එතකොට මෙන්න මේ වගේ පෘථුවියෙන් නැත්නම් මේ ගුරුත්වයෙන් මේ හැම ස්කන්ධයකටම දාලා ඇදලා අල්ලගෙන ඉන්න බලයට අපි බොහුවට නම් කියන මොකක් කියලාද? බර කියලා කියනවා. අන්න එහෙනම් මේ දාලා තියෙන ගුරුත්වාකර්ෂණ බලයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? බර කියලා කියනවා. අන්නේ බර ගන්නේ කොහොමද? ස්කන්ධය 10 කැටි කරලා දාන්න. මේ වෙලාවේ 10 කිව්වේ පෘථුවියට අදාළද? මෙන්න මේ පෘථුවියේ මේ 10 කියලා ගත්තේ ගුරුත්වජ තරණය කියන එක. ගුරුත්වජ තරණය අපි සංකේතවත් කරන්නේ සිම්පල් G කියන අකුරේ. ඒක පෘථුවියේදී හැමදාම 10යි. හරි? ඒක පෘථුවියේ 10යි. එහෙනම් ඔයගොල්ලෝගේ ස්කන්ධය අරගෙන ඒක 10න් වැඩි කරලා මොකක් ගන්න පුළුවන්ද? පාරමිතික ගන්න පුළුවන්. අන්තිමට නම් අපි බර හොයාගන්නේ කොහොමද? ස්කන්ධය මොකෙන් වැඩි කරලාද? ගුරුත්වජ තරණයෙන් වැඩි කරලා. උන් ඔය බරට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ විදිහට weight කියලා කියන්නේ. ඒකකින් තමයි බර කියන එක අපි capital W කියන අකුර පාවිච්චි කරනවා. හරි? capital W කියන අකුර පාවිච්චි. එතකොට ඔයගොල්ලෝ තේරෙන්න ඕනේ මේ පෘථිවිය වටේ ඉන්න හැම වස්තුවක් ගත්තොත් ඒ හැම වස්තුවක් පතනවා උගක් ක්‍රියාත්මක වෙනවා බර කියන බලය ක්‍රියාත්මක වෙනවා. අන්න ඒක තමයි බර කියන්නේ. එතකොට මොකක් හරි වස්තුවක උන්නය බර කියන බලය යන්තාම ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ හරි දැහි. ඔය හරිනකට කියන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ කියලා ඉවර වෙලා. හරි. ඒකාකාර වස්තු නම් ඒ කියන්නේ ඒ වගේ හැමදාම හරිනකට තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඔයගොල්ලෝගේ තැඟේ ගත්තොත් හරි මැදින් තමයි තියෙන්නේ. අපිකනි හරියට තමයි ඔය බර කියන්නේ තියෙන්නේ. ක්‍රියාත්මක වෙන්නේ. හරි. ඒක තව ටිකක් ලොකු නම් වහම වැඩි දුර ඉගෙන ගන්න පුළුවන්. දැනට මේවත් මේ මත තියාගන්න. අන්න ඒක තමයි අපි දාන්න වෙන්නේ බර කියන්නේ. හරි. බර කියලා. හරිනේ? හරි. එතකොට ඔය වන්තිමින් දැනගත්තා නේද? තව චුට්ටක් අපි පාඩම අන්තිමට කතා කරමු. right. ගන්න ඊළඟ බලයේ විදිහට බර වරණක් ඇතුලේ කැපිටල් W. වරණක් ඇතුලේ කැපිටල් W. right. ලියන්න කලවම් දාලා දෙන්න. ඕනෑම ස්කන්ධයක් මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය බර ලෙස හැඳින්වේ. ඊළඟ කරුණ දාලා කියන්නේ මේ බර කියන බලයේ හැම වෙලෙම දාලා කියන්නේ පෘථිවිය දිහාවට. පෘථිවියෙන් තමයි දාලා තියෙන්නේ. ඒකට අපි මේ වෙලාවේ ඉඳී අපේ බර තියෙන්නේ පෘථිවිය දිහාට. ඒ කියන්නේ සිගස්ස කොහෙද තියෙන්නේ? පල්ලිහාට. මේ බර උඩ නැහැ. එහෙනම් අපි උඩ යන්න ඕනේ. බර තියෙන්නේ හැම වෙලෙම
පොළොව දිහාවට තමයි තියෙන්නේ. එහෙනම් සිරස්ස පල්ල දිහා. ඒක ලියන්න ඊළඟ තලවල. සෑම විටම බර ක්‍රියා කරන්නේ සිරස්ස පහළටය. හරි. හරි. ඒකෙදි මේ ටික දැනට අපිට අවශ්‍ය නැහැ. ඒ පාර ගන්නේ කොහොමද කියන ඒ දේවල් ටික දැනට අදාළ නැහැ. නිකන් 10 වැඩි කරන්න කියලා මතක තියාගත්තා නම් ඇති ස්කන්ධය දැනට. අපි ඉස්සරහට යන්න බලමු. දැනට අපි රූප දෙකක් විතර දාගමු. රූප දෙකක් විතර දාගමු. හරි. දාගන්නකො මේ රවුම් වස්තුවේ කොටුවස්තුවේ රවුම් වස්තුවේ හරි මැදින් තමයි පල්ලිහාට බර කියන බලය තියෙන්නේ. මේකේ හරි මැදින් තමයි පල්ලිහාට තියෙන්නේ. බර. ඔය වගේ වස්තු දෙකක් තමයි. හරි නේද? හරි. දැන් ඔය බල සම්බන්ධ වටපිටාව ප්‍රමාණවත් අපි එතකොට ඒක ඉස්සරහට යොදා ගන්න කොහොමද කියලා බලමු. දැන් අපි කෙලින්ම නියම ටික පළලකට ගමු. එහෙනම් දැන් ගන්න මාතෘකාව නිව්ටන්ගේ පළමු නියමය. right. එහෙනම් ලියන්න පළවෙනි නියමය ඔය විදිහටම ඔයගොල්ලන්ට කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ලියන්න තරමක් දාලා බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තු නිශ්චලතාවයේම පවතින අතර චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ.
හරි. අපි දැන් අන්න අර මේකේ උඩ තිබ්බ පොතට අර බල ටික දාලා ඒක සමතුලිතව තියෙන බව පෙන්නලා නිශ්චලයි කියලා දැන් ලියා ගන්නවා. හරි? මොකද දැන් තමයි ඒකට ගැලපෙන වෙලාව. රයිට් ලියන්නකො අපි මෙහෙම උදාහරණයක් උදා. right. ලියන්න මෙහෙම මේසයක් මත පවතින මේසයක් මත පවතින පොතක් නිශ්චලව පවතී. පොතක් නිශ්චලව පවතී. ඒකට ලියන්න. එනම් පොත මත එනම් පොත මත ක්‍රියාත්මක වන බල මොනවා වෙන්න ඕනේ? සමතුලිත වෙන්න ඕනේ නේ. සමතුලිත වේ right. දැන් මේගොල්ලෝ මේසයක් උඩ තියෙන පොතක් ඇඳලා අන්න ඒකේ බල සමතුලිතව තියෙනවා කියලා ඉවරලා බලමු. මේසයක් තියෙනවා. ඒකේ උඩ පොතක් තියෙනවා. ඒක මේ වෙලාවේ නිශ්චලයි. එහෙනම් වෙලා තියෙන උනි කාරණාව තමයි මේ වගේ බර කියන බලයෙන් බලන ක්‍රියාත්මක වෙද්දී ඒකට සමාන ප්‍රමාණයකින් මොකක් ක්‍රියාත්මක වෙලා තියෙන්න ඕනේද? අභිලම්භ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙලා තියෙන්න ඕනේ. මෙන්න අභිලම්භ ප්‍රතික්‍රියාව තලයෙන් ඉන්නේ වස්තුව මත එන්නේ තලයෙන් එන මේ උසයි එක තලයට ලම්බ කරෙන්න ඕනි. ඒ උසයි මේකේ වස්තුවේ හරි මැද ඉඳන් මේ පරක්‍රියාවක් වෙනවා. මේ උසයි දෙන්න සමාන වෙන්න ඕනි. ඒක තමයි මෙයා ඉස්සර වෙන්නේ. එදා අපි ගණනය කරේ අසමතුලිත බලය ගණනය කරේ විශාල එක්කෙනාගේ කුඩා එක්කෙනා අඩු කරලා. මේ වෙලාවේ දෙන්නම සමානයි නම් අඩු කරපුවා බිඳුවයි. අසමතුලිත බලය බිඳුවයි. ඒ කියන්නේ බල සමතුලිතයි කියන්නේ. සමතුලිතයි නම් නිව්ටන් කියනවා අන්න නිශ්චලයෙන් දෝනේ නැත්නම් ඒකාකාර ක්‍රමයෙන් යන්න ඕනේ. මේ නිශ්චල අවස්ථාව. හරි. රූපයක් අකලා අපි ලියමු ඒ ඉවරලා නිශ්චල වේග. නිශ්චල ස්වභාවය. right. හරි නේද? හරි නේද? හරි. දැන් අපි අර ඒකාකාර ප්‍රවේගයෙන් මේ පෘථිවියේදී යන්න බැරි වෙන්න හේතුව අර ඝර්ෂණ බලයක් හැම වෙලෙම ක්‍රියාත්මක වෙන හින්දා කියලා ඉවරලා ලියලා ඉවර වෙලා අපි පොඩි සංසිද්ධි ටිකක් ලියමු කතා කරමු. හරි. ලියන්න ඊළඟ තරම් ගන්න ඊළඟ තරම් ගන්න. නමුත් පෘථිවිය මතදී ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තු දැකිය නොහැක
ඒකටම ලියන්න ඊට හේතුව චලනය වන දිශාවට විරුද්ධව ඝර්ෂණ බලය ක්‍රියාත්මක වීමයි right අපි මේ වගේ රූපයක් දාලා තියෙනවා මේ විනාඩි අපියක් දාන්න බෑ එතකොට අපි නිකන් මොකක් හරි ක්‍රමයක 10 වගේ කියලා දැම්මොත් පස්සේලා මොකද කිව්වා මේක 10 යනවා කියලා. ඒ කියන්නේ මුලින්ම 10ක් තිබිලි කරලා යන චලනය වුණාට මේ ඝර්ෂණ බලයේ හින්දා මේ විලාගේ අසමතුලිත බලයක් තමයි තියෙන්නේ. කොහෙට හරි තියෙනවනේ බිඳු වෙන්නේ මේ පැත්තට තියෙනවා. ඒකින්ද එයා එන්නේ මේක අඩු වෙලා නිශ්චල වෙන්න තමයි යන්නේ. හරි. එහෙනම් මේ විලාගේ හරි අපි මේ බල අසමතුලිතයි කියලා ලියනවා. හරි. ඔය වගේ රූපයක් දාගන්න. මේ වෙලාවේ සමතුලිත නැහැ. අසමතුලිතයි. ඒකෙන්ද පෘථිවියේදී නිව්ටන් කියව අර සීන් එක බලන්න බෑ. අභ්‍යවකාශයෙන් කියන්න පුළුවන්. එහෙදි මුකුත් ඔය ඝර්ෂණ බලවත් ඔය බර කියන බලවත් කරන්න බෑ. දැන් එහෙනම් ඝර්ෂණයේ ඇත්තට යම් ගෑවින් ඇත්තට වායුගෝලයට බෑනේ වායුගෝලයට කියොත් බර කියන සමතුලිත බලය තියෙනවා. දැන් මේක තියෙන්නේ මේ තිරසපතනේ. වායුගෝලයට කියොත් තියෙන අර සිරතට තියෙන එකක් කියන්නේ. එතකොට බැයේ පැත්තට යනවා. අසමතුලිත බලයේ පැත්තට උ යනවා. එකයි තියෙන්නේ. අපේ වාසිය ගැන හරියටම කොයි පැත්තටවත් නෑ බල. හිටියොත් නිශ්චලයි නම් නිශ්චලයි. ඒකාකාර ප්‍රවේගයෙන් ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. මේක හරියට පෙරවෙනවා. ස්පර්ශ වෙලා කියන තැනින් චලනය වෙන පැත්තට විරුද්ධව තමයි ඝර්ෂණ බලය තියෙන්නේ. right. හරි. අපිට ඝර්ෂණය බිඳු කරගන්න පුළුවන් වුණා නම් උන්ගේ සංසිද්ධිය අත්දකින්න පුළුවන්. අපි ඒක චුට්ටක් ලියමු. right. ලියන්න තරලකලා ස්පර්ශ පෘෂ්ඨය සුමණ්ඩ කළ විටක සිනිදු කරනවා. සුමණ්ඩ කළ විටක ඝර්ෂණ බලය අඩු වේ.
හරි ඊළඟට අපි දාලා කියන්නේ මෙහෙම ඝර්ෂණ බලය ශුන්‍ය කළොත් කරන්න බෑ ශුන්‍ය කළොත් පෘථුවිය මත දීපුවද පෘථුවිය මත දීපුවද චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් දිගටම චලනයකින් ඒකාකාර ප්‍රවේගයෙන් දිගටම චලනයකින් හරිනේ හරි ඕකේ අමතර කාරණාවක් විදිහට මේ වෙද්දී මේ පදාර්ථයක් හොයාගෙන තියෙනවා ඝර්ෂණය බිඳු කරලි ඉවරලා යවන්න පුළුවන් මේ එක ස්ථානයක ඉඳන් එක ස්ථානයකට යවන්න පුළුවන් සංසිද්ධියක් හොයාගෙන තිනවා මට මතක විදිහට ඇමරිකාව හරි ඔය පෞද්ගලික කාලේ කතා වුණා මම හිතන විදිහට ඒක ලංකාවේ කෙනෙක් තමයි ඒක හොයාගෙන තියෙන්නේ චුට්ටක් වෙලා බලන්න හරි ඒ දවස්වල කතාවක් තිබ්බා ඔය ඇමරිකාවේ ඉඳන් රුසියාවට ඔය ඒක ආයුධරහිමින් ප්‍රමාණය කරන්න ඒක සංසිද්ධිය පාවිච්චි කරන්න මේ එකක් තියෙනවා මෙහෙම කියලා කතාවක් තිබ්බා ඔයලා බලන්න හරි හරි එහෙනම් අපි ඕකේ තව චූටි දෙයක් තියෙනවා ඒ දේ කතා කරලා ඉවරලා අපි වැඩි නවත්තමු හරි එහෙනම් මෙන්න මේකයි සංසිද්ධිය මොකක්ද දන්නවද අපි මෙන්න මෙහෙම එකක් හිතමු දැන් අපි මේ වගේ මිනිස්සෙක් ඉන්නවා ඒ මිනිස්සයා බස් එකක් ඇතුලේ යනවා බස් එකක් ඇතුලේ යනවා අල්ලගෙන නැත්නම් යන්නේ වැද්දි කිලිදු හරි අල්ලගෙන නැතුව බස් එක යනවා අපි හිතමු මේ වෙලාවේ බස් එක යන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් තමයි යන්නේ අපි හිතමුකෝ ඒකාකාර ප්‍රවේගී බස් එක නිකන් 20 ms වෙන එක ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ ඒ කියන්නේ අර බස් එකේ මීටරේ තියෙන අර කට්ට තියෙනවනේ කට්ට අපි හිතමුකෝ මේ තප්පරේ මීටර වලින් තියෙන 20 එහෙමම තියෙනවා වැඩි වෙන්නේ අඩු වෙන්නේ නැහැ ඇස්ලෙටරේ පාවනවා ඒ වෙන්නේ කොහොමද කියලා බැලුවොත් වෙන්නේ අර එන්ජින් එකෙන් දාලා තියෙන බලයක් ඕනි නම් අපි නිකන් මේ වෙලාවේ ඉපරට ගිහින් 1000 නිව්ටන් වගේ කිලිවරට එතකොට මෙන්න මේ රෝග වලින් ක්‍රියාත්මක වෙන සමස්ත ඝර්ෂණ බලය ගත්තොත් ඒ ඝර්ෂණ බලය කීයක් වෙන්න ඕනිද නිව්ටන් 1000ක් වෙන්න ඕනි එතකොට මේ අසමතුලිත බලයක් නැහැ බල සමතුලිතයි එහෙනම් කොහොමද වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් තමයි යන්න ඕනි ඒකාකාර ප්‍රවේගයෙන් තමයි යන්න ඕනි දැන් එතකොට මෙන්න මේ වගේ සංසිද්ධියක් වුණොත් අපි හිතමු මේක මෙහෙම යන ගමන් ඩ්‍රයිවර් මහත්තයා බල්ලෙක් ඉන්නවා දැකලා බ්‍රේක් ගහලා ඉවරලා දැන් වේගය අඩු කරන්න යන්නේ නේ ලැබී කියන වේගය අඩු කරන්න යන්නේ එහෙනම් අන්න දැන් ඔයගොල්ලෝ කලින් ගන්නවා මේ එන්ටෙන්ට තිබ්බ වේගය අඩු කරනවා කියන්නේ ඔයගොල්ලෝ කලින් පාඩමේ ගන්නවා ඒ කියන්නේ මොකක්ද වේගයක් එන්ටෙන්ට ප්‍රවේගයක් අඩු වෙනවා මේ මන්දරේනවා මේ මන්දරේනවා අන්න ඒ කියන්නේ මේ වේගය අඩු හරි වැඩි හරි වෙනවා නම් ඒ වෙලාවේ බල සමතුලිත වෙලා තියෙන්න ඕනේද අසමතුලිත වෙලා තියෙන්න ඕනේද අසමතුලිත වෙලා තියෙන්න ඕනේ සමතුලිතයි නේ විතර ගන්න කියන්නේ අන්න දැන් ඩ්‍රයිවර් මහත්තයා තීරණ තද කරොත් එහෙම අන්නේ කරන්නේ ඉවර වෙලා මේ චලනය වන පැත්තට විරුද්ධ පැත්තට සංප්‍රයුක්ත බලයක් ගන්නවා මේ චලනය වෙන පැත්තට විරුද්ධ පැත්තට තිරිංග වලින් සංප්‍රයුක්ත බලයක් පිටිපස්සට දෙනවා
එහෙම දීලා තමයි අපි දීප වේගය එන්නේ අඩු කරන්නේ. දැන් අපි දැක්කම රෝල් වෙන වස්තුවල් එන්නේ වේගය අඩු වෙලා නිශ්චල වුණේ අර විදුලි පැත්තට ඝර්ෂණ බලයක් තිබෙන්න. මේ වෙලාවේ මේ ඇක්සිලරේටරේ අයින් කරලා කාගෙන් අයින් නවත්තලා බ්‍රේක් කරපුවම වෙලේ වැඩේ තමයි අර චාරිත්‍රාක් පැත්තට විරුද්ධ පැත්තට සම්ප්‍රේක්ෂයක් ඉතුරු වෙනවා. ඒකෝට එන්නේ. එතකොට දැන් මෙන්න මේ මිනිහට වෙන්නේ මොකද කියලා බැලුවොත් දැන් මිනිහා මේ අත්වලින් කොහෙන්වත් අල්ලගෙන නැහැ. මෙන්න මේ කකුල් වලින් විතරයි කියලා ස්පර්ශ වෙලා තියෙන්නේ. දැන් මේකේ උඩ කොටස ඇඟේ උඩ කොටසයි යට කොටසයි බ්‍රේක් ගන්න කලින් අර කලින් එක ගානකට ගියපු වේගයටම යනවා. හැබැයි බ්‍රේක් ගහපු ගමන් අන්න දැන් මේ වැඩේ තමයි. ඒකේ බස් එකේ වේගය ඉඳේට අඩු වෙනවා. ඒක අඩු කරනවා. අඩු කරද්දී මේ වෙලාවේ මේ ස්පර්ශ වෙලා තියෙන කකුළු වේගය අඩු කරනවා. හැබැයි මේ උඩ කොටස ස්පර්ශ වෙලා නැති නිසා උන්ට ඒ වේගය අඩු කරගන්න කියන්නේ. එතකොට වෙන වැඩේ තමයි දැන් කකුල් ටික නවතින්න ඕනි කියනවා. ඇයි ඒ ගානම යන්න බලු උඩ කොටස. අන්න එහෙනම් දැන් මේ නකාගේ කකුල් ටික නවතින්න බලලා උඩ කොටස ඒ ගානම යන්න බැරිුත් එහෙම මම මොනවා වෙන්න ඕනේද? ඉස්සරහට වැටෙන්න ඕනේ. ඇයි කකුල් නවතින්න ඕනේ කියනවා. ඇඟේ උඩ කොටස යන්න ඕනේ කියනවා. උඩ කොටස ගියා කකුල් එක නැවතුණා. ඉස්සරහ පැත්තට වැටෙන්න ඕනේ. අනිත් කෙනෙකුට අත්දැකීම තියෙනවනේ බස් එකක් එකපාරටම බ්‍රේක් කරොත් එහෙම අපි කොහෙද වැටෙන්නේ යන්නේ? ඉස්සරහට තමයි වැටෙන්නේ යන්නේ. ඇයි කකුල් දෙක නැවතුණා උඩ කොටස ගියා. තේරුණේ කිව්වේ. දැන් මොකක්ද අනිත් පැත්තට කියන්න පුළුවන්. කොහොම අපි හිතමු මෙන්න මේ බස් එකයි මනුස්සයත්වයේ විදිහටම ඉන්නවා. නිශ්චලව. තාම ස්ටාර්ට් කරලා කියනවා බස් එක නවත්තලා දෙන්න. නවත්තලා අන්න වැඩ ඉන්නවා. අල්ලගෙන නෑ කකුල් දෙකකින් හිටගෙන ඉන්නේ. ඉඳලා ඉවර වෙනවා. දැන් අන්න බස් එක වේගය වැඩි කරගෙන ගියොත් එහෙම අර කඩන යනවා බිඳුවේ ඉඳන් 10 ඉඳලා යනවා. වේගය වැඩි කරනවා කියන්නේ අන්න එතකොට ඒකාකාරයි කියන්නේ වේගය වැඩි වෙනවා. අන්න ඒ කියන්නේ වෙලාවට මොකක්ද අසමතුලිත බලයක් දීලා තියෙනවා. ඒක දෙන්නේ එන්ජින් එකෙන් දෙන්නේ. එන්ජින් එකෙන් තමයි ඒක දෙන්නේ. ඇක්සලරේටර් කරපුවාම එන්ජින් එකෙන් අසමතුලිත බලය. අසමතුලිත බලයේ දුන්නට පස්සේ වෙන වැඩේ තමයි දැන් කලින් බස් දෙකක් නිශ්චලයි ඇඟත් ඔක්කොම නිශ්චලයි කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි වස්තුවට ඉස්සරහට බලයක් දීලා යන්න යද්දී අන්න කකුල් දෙකක් මේ බස් එකේ ස්පර්ශ වෙලා තියෙන කකුල් දෙකක් යම් කියනවා. හැබැයි ඇඟේ උඩ කොහෙවත් ස්පර්ශ වෙලා නැහැ. ඇඟ තාම උඩ කොටස යන්නේ නැතුව එයා ඉන්න බලන්නේ. ඒක දැන් හිටපු විදියට ඉන්නවා. ඒ යාට මේක දුන්නේ නැහැ බලයක් කියන්නේ. එහෙනම් මේ ඇඟේ උඩ කොටස ඔය විදිහට ඉඳලා කකුල් දෙක යන් කියනවා. එහෙනම් දැන් මොකද වෙන්න ඕනේ? ඇත්ත කොයි අතට වැටෙන්න ඕනේද? කකුල් දෙක ගියා ඇඟ හිටියා. අන්න පිටිපස්ස අතට වැටෙන්න ඕනේ. ඔව්නේ. ඔව්. ඔයගොල්ලෝට යන්නකීමක් තියෙනවා. බස් එකට නැග්ගා හිතන්න මේ කල්පනාවක් නැතුව සයිකෝ ගහගෙන හිටියා. බස් එක යන්න ගියා. එතකොට වැටෙන්න යන්නේ පිටිපස්සට තමයි. තේරුණානේ? අන්න ඔය එක තමයි ඇත්තටම දැන් ඔය ප්‍රායෝගික සංසිද්ධි වලදී මේක තමයි අභ්‍යන්තරේ ක්‍රියාත්මක වෙන්නේ. හරි? තේරුණානේ? සමතුලිතයි නම් ප්‍රශ්නයක් නැහැ. හොඳට ඉන්න පුළුවන්. හරි? ඒකාකාර ප්‍රවේගී හරි නිශ්චලව හරි ඉන්නවා කියන්නේ බල සමතුලිතයි. කිසි ප්‍රශ්නයක් නැහැ ඉන්න පුළුවන්. හැබැයි ඒකාකාර ප්‍රවේගයෙන් යද්දී බ්‍රේක් කරලා අසමතුලිත බලයක් දුන්නොත් හරි නිශ්චලව තියෙද්දී ඇක්සලරේටර් කරලා අසමතුලිත බලයක් දුන්නොත් හරි අන්න මෙයාගේ සමතුලිතතාවය බිඳිලා යනවා. බිඳිලා යනවා. එතනනේ කිව්වේ. අන්න ඕකින්ද තමයි ඔයගොල්ලන්ට කියන්නේ කාර් වල යද්දී අර සීට් බෙල්ට් දාන්න කියලා කියන්නේ ඒකයි. තේරුණාද? ඔන්න ඔය සංසිද්ධියින්දා කාර් එකක දැන් සීට් බෙල්ට් දාන්න නැතුව ගියොත් එහෙම අර හොඳට සම්බන්ධතාවයේ නෑ වාහනයක් එක්ක. එතකොට ගිහිල්ලා කොහේ දොබ බෑම ගමන්න මූ යනවා කාර් එක ඉස්සරහින් ස්පීඩ් එකක් දාන්නේ. ඔව් ඒ අරගේ සම්බන්ධතාවය නෑ. කාර් එක ගියා ඒකාකාර ප්‍රවේගයෙන් යනවා දිග්ගම යනවා. එකපාරට හැප්පුණා කියන්නේ අසමතුලිත බලයක් ගැනීම කාර් එක නැවතුණා. නැවතුණාට අරුගේ සම්බන්ධතාවය නේද? අර සීට් බෙල්ට් එක දාලා හොඳ සම්බන්ධතාවය ඌගේ උද්දීගේ කපාර අර කලින් ප්‍රවේගයෙන් යමු කියනවා. යමු කියපම අඩාවල තමයි යන්නේ. තේරෙන්නේ? හැබැයි සීට් බෙල්ට් දාලා හොඳට අර කාර් එකත් එක්ක සම්බන්ධ වෙලා තිබ්බනම් එහෙම අර සීට් බෙල්ට් එකෙන් ගලවගෙන නැතුව ඉස්සරහට ගිහිවිවරලා එයා ඒ විදිහටම ඉන්නවා. ඒ ඉන්නේ හේතුව අර කාර් එකට එයා හොඳට සම්බන්ධ වෙලා ඉන්නේ.
එතකොට අර අසමතුලිත බලي එයාට එකක් ගන්නවා. ගත්තාම කාර් එකක් එතන යත් නවතිනවා. අන්න එතකොට ඔය සංසිද්ධි ටික ඔක්කොම මේ නිව්ටන් කියපු පළවෙනි නියමයෙන් තමයි අපිට තේරුම් ගන්න පුළුවන්. හරි? නිශ්චලයි නම් එහෙම ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් එහෙම. ඵල සමතුලිත වෙන්න ඕනේ. එහෙම නොවන වෙන්න තමයි මේ කෙලි දෙන්නේ. හරිනේ? හරි. අපි ඔක චුට්ටක් නෝට් එකට අරගෙන අපි එතනින් ඉහත බලමු. රයිට්. යටින් ලියන්න. යටින් ලියන්න. නිශ්චලව තරමක ලියන්න. නිශ්චලව පවතින ප්‍රත්‍යක් තුල සිටගෙන සිටින මිනිසෙකු රථය චලිතයේ ඇරඹු විට කොයි පැත්තටද වැටෙන්න ඕනි? නිශ්චල වෙලියා කකුල් දෙක විතරක් යන් කිව්වා. එහෙනම් පිටිපස්සට තමයි වැටෙන්න ඕනේ. කකුල් දෙක ඉස්සරහට කියලා ඇඟ කොටස පිටිපස්සට. හරි? චලිතයේ ආරම්භ විට පිටුපසට වැටේ ඊළඟට ලබුදාර ලියන්න ඊට හේතුව අසමතුලිත බලයකින් රථය ලබාගත් ප්‍රවේගය පාදවලට ලැබුණද ශරීරයේ ඉහළ කොටස තවදුරටත් නිශ්චලතාවයේම පැවතීමයි. හරිනේ? හරි. දැන් මම ඕක අනිත් පැත්තට ලියවන්නේ. අනිත් පැත්තට කියන්නේ වාහන ඒකාකාර ප්‍රවේගයේ යනවා. යද්දී වාහනේ නතර කරගන්නවා. ඒ කියන්නේ පිටිපස්සට අසමතුලිත බලයක් දෙනවා. දෙද්දී ස්පර්ශ වෙලා තියෙන කකුල් දෙකටත් මේ අසමතුලිත බලය හම්බ වුණාට ඇඟේ උඩ කොටස අර ඒකාකාර ප්‍රවේගයෙන් යන්න යනවා. කකුල් දෙක නවතින්න ඕනි කියනවා. ඇඟේ උඩ කොටස යන්න ඕනි කියනවා. එතකොට තමයි ඉස්සරහට වැටෙන්නේ. හරිනේ? අපි අර පොඩ්ඩක් ලියමු. මොකක්ද අර සීට් බෙල්ට් දාන්න කියන වැදගත් කරන ඒක ඕනම කෙනෙක් චුට්ටක් ලියමු. රයිට් ලියන්න බීලා කරලා බලමු.
හදිසි අනතුරකදී ආසන පටි පැළඳ නොමැති විට සීට් බෙල්ට් ආසන පටි පැළඳ නොමැති විට ඉදිරියට විසිවන්නේ මෙම හේතුව නිසාය. හරියද? හරි. එතකොට ඔයගොල්ලන්ට මේ ඕක හමුවේ තව ඔයගොල්ලෝ ඒ බල ගැන හිතලා ඉවර වෙලා අලුත් සංසිද්ධි කල්පනා කරලා බලන්න මේක මෙහෙම වෙන්න කොහොමද මෙහෙම වෙන්න බැරියයි කියලා ඇත්තටම මොකක් හරි ප්‍රශ්නයකට පුළුවන් දැන් තියෙන්න ඕනි. මොකද මේකේ මේ කොමඩි ඔයගොල්ලෝ කරන්නේ පොඩි තැන් ටිකක් තියෙනවා. කවුරු හරි අහුවොත් ඒ දේවල් වලට අදාළව ඒ සංසිද්ධිය වෙන්නේ කොහොමද කියන විස්තර ටික කියන්න පුළුවන්. හරි. ඔයගොල්ලෝ හිතලා ඉවරලා මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් දාන්න. එතකොට ඉතුරු නියම ටිකක් බලලා ඉවරලා කරගෙන යද්දී ඔයගොල්ලෝට තව ටිකක් මේට වඩා වැඩි අවබෝධයක් හම්බ වෙයි. හරි? හරි. එහෙනම් අපි මෙතනින් එහාට නිව්ටන්ගේ දෙවෙනි නියමය සහ ඒකේ අදාළ සමීකරණ උත්පන්න කරලා එතනින් එහාට තව වැඩ ටිකක් කරන්න තියෙනවා. අපි ඒ ටික ඊළඟ සෙනසුරාදා දවසේ අපි ෆිසිකල් හම්බ වෙද්දී එතනින් එහාට කතා කරමු. හරි නේද? හරි. එහෙනම් අපි අද දවසට ඔය ටික තමයි ඉගෙන ගන්නේ. එහෙනම් අපි ඊළඟ දවසේ හැමෝම ඉන්න හේතුවක තියෙන හරියට බලන්න යන්න. හරි නේද? හරි. එහෙනම් අදට මෙච්චරයි. රයිට්? හරි. එහෙනම් හැමෝම ගුඩ් නයිට්.